හරි අද මම කරන්න යන්නේ ගොඩක් කට්ටිය ඉල්ලපු වීඩියෝ එක. හරිද? ගොඩක් කට්ටිය ඉල්ලුවා මේ අයියා අපිට තියෙන මේ ජ්‍යාමිතික ප්‍රමේය වල ටික, ඒ කියන්නේ ඕගොල්ලෝ ප්‍රමේය වල ගොඩක් තියෙනවානේ. ඒ ප්‍රමේය වල ටික තියෙන අර 10 11 පොත් හතරක් විතර තියෙනවානේ. පාර්ට් හතරටත් වඩා වැඩි. පාර්ට් එක පාර්ට් 1 පාර්ට් 2 පාර්ට් 3 කියලා පාර්ට් ගොඩක් තියෙනවානේ. ඔය ඔක්කොගෙම තමයි ප්‍රමේය වල ටික තියෙන තැන් වල. හරිද? ජ්‍යාමිතිය ප්‍රමේය වල ටික තියෙන තැන් වල තියෙන්නේ. හරිද? දැන් මම ඕක පොඩ්ඩක් හදලා මේ ප්‍රමේය වල ටික එක තැනකට ගත්තා. එහෙම බැලුවාම ප්‍රමේය වල 42ක් විතර තියෙනවා. කියන්නේ මේ ඒ කියන්නේ අර විලෝමයයි මම අර සමහර ඒවාට මේ ප්‍රමේයයටයි විලෝමයටයි ඉලක්කම් දෙකක් දාලා තියෙන. ඒවා ගණන් ගන්න එපා. ඒ කියන්නේ එච්චර ප්‍රමේය වල ගොඩක් නැහැ. ඒ කියන්නේ මම අර ප්‍රමේය වල ටික කඩලා තියෙන ඕගලන්ට මේ බලා ගන්න ලේසියෙන්. හරිද? එතකොට මේ වීඩියෝ එකේදී කරන්නේ ජ්‍යාමිතිය ප්‍රමේය වල ටික. හරිද? ජ්‍යාමිතිය ප්‍රමේය වල ටික ඔක්කොම කියා දෙනවා. හරිද? ජ්‍යාමිතික ප්‍රමේය වල ටික ඔක්කොම කියා දෙනවා. ඒ කියන්නේ ඒවා අර සමහර ජ්‍යාමිතික ප්‍රමේය වල තියෙන මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය මේ මොනවාද වෘත්ත චතුරස්‍ර වගේම ඔයගොල්ලන්ට අර මේ සෙකන්ඩ් පේපර් එකේ B පාර්ට් එකේ අර අන්තිම ප්‍රශ්න 12 12ට කලින් එන ජ්‍යාමිතික ප්‍රශ්න 11 හරිද 11 හරි ඊට කලින් ජ්‍යාමිතික ප්‍රශ්න හරි ගොඩක් වෙලාවට සාධනය කිරීමක් අහනවා. ඔය දෙක වගේ අර ලොකු මේ ප්‍රමේය වල වලින්. එතකොට මම එතන අර ඒ කියන්නේ අර ඒවා අපි මේ මොනවාද සාධනය කරලා පෙන්වන්න ඕනේ. හරිද? මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය සාධනය. ඔයගොල්ලෝ දන්නවා එහෙම එකක් තියෙනවා සිලබස් එකේ. එතකොට මම මේ සාධනය අද උගන්වන්නේ නැහැ. අද මම කරන්නේ ප්‍රමේය කියා දෙනවා. ඒ කියන්නේ මෙහෙම ප්‍රමේයක් තියෙනවා. මේ ප්‍රමේය මොකක්ද කියලා. දැන් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ මොකක්ද කියලා ඒක ඇඳලා කියා දෙනවා මොකක්ද මේකෙන් කරන්න කියලා. ඒ වගේ හරිද? එතකොට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියන්නේ පොඩ්ඩ ඒක අන්තිමට එන්නේ ඕලන්ට පොඩිම තැන ඉඳන් පටන් ගන්නවා. හරිද? පොඩිම තැන ඉඳන් පටන් ගන්නවා. එතකොට අර සාමාන්‍යයෙන් වැඩ පුළුවන් ළමෙක් මේ වීඩියෝ එක බලනවා නම් මුල් ටිකක් බලන්න. ඒ කියන්නේ සමන්ට අර වැඩි ටිකක් මතක් වෙයි. ගොඩක් අනිවාර්යයෙන් මතක් වෙනවා. එහෙම අර මේ වැඩ ගොඩක් පුළුවන් කෙනෙක් බලනවා නම් අර ඕගලන්ට ෂුවර්ම නැති ටික පොඩ්ඩ අර ස්කිප් කර බලන්න. හරිද? දැන් මේ වීඩියෝ ගොඩක් වැදගත්යි. මේ වීඩියෝ එක මම දැකලත් නැහැ කලින්. ඒ කියන්නේ ජ්‍යාමිතික ප්‍රමේය වල ටික ඔක්කොම එක තැනට අරගෙන කියා දෙනවා. හරිද? අපි බලමු පළවෙනි ප්‍රමේය. පළවෙනි ප්‍රමේය ඔයගෙදි හැමෝම දන්නවනේ. පළවෙනි ප්‍රමේය ගත්තාම මේ එක කියලා දාන්න ඕනේ නැහැ. මෙහෙම සරල රේඛාවක් තිබ්බාම සරල රේඛා දෙකක් මෙහෙම ඡේදනය වෙනවා කියලා හිතන්නකෝ. හරිද? ඡේදනය නෙවෙයි මෙහෙම සරල රේඛා දෙකක් තියෙනවා. හරිද? මෙහෙම සරල රේඛා දෙකක් තියෙනවා. එතකොට අපි මේ AB කියලා ගත්තාම මේ කෝණ දෙක AB කියලා ගත්තාම අපි මේකට කියනවා සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියලා. හරිද? සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ කියලා තමයි අපි මේ දෙකට කියන්නේ. ඒ කියන්නේ මෙහෙම සරල රේඛාවක් ඔක හැදින තවත් සරල රේඛාවක් එක ඡේදනය වෙලා. හරිද? මේ යට ටික ගණන් ගන්නෑ. එතකොට ඡේදනය වුණාම මෙහෙම කෝණ දෙකකින් සහ එක සරල රේඛාවකින් වෙන්න කෝණ දෙකක් තියෙනවානේ. හරිද? මෙහෙම AB කියලා. එතකොට ඔය A ධන B එකේ එකතුව කීයද? A ධන B එකේ එකතුව අංශක 180ක් වෙනවා. හරිද? ඕක ඕනෙක් කෙනෙක් දන්නවා. හරිද? ඒක ඕනෙක් කෙනෙක් දන්නවා. බද්ධ කෝණ යුගලන් නෙමෙයි. තව මෙහෙම කෝණ තියෙන්න පුළුවන්. එතකොට අපි හිතමු මේක A මේක B මේක C කියලා. එතකොට A ධන B ධන C උත්තරේ කීයද? 180යි. හරිද? ඒකට හේතුව ඔයගොල්ලෝ දන්නවා සරල රේඛාවක තියෙන අංශක ගාන. සරල රේඛාවක මේ මැද්ද මේක කියලා ගත්තොත් එහෙම සරල රේඛාවක අංශක ගාන 180යි. හරිද? වෘත්තය ගාන 360යි. හරිද? ඒකෙන් තමයි ඔය සරල රේඛාව මත පිහිටි බද්ධ කෝණ වල එකතුව 180යි කියලා කියන්නේ. හරි. අපි ඊළඟ එකට යන්න අර මුලම එකතු වෙන අර සමහර කට්ටියට බෝරින් වගේ ඇති. ඒ වුණාට මේවා බැරි කට්ටියක් ඉන්නවා. පොඩිම තැනේ ඉඳන් යන්න. එතකොට මේ වීඩියෝ එක ආයි පස්සේ දැන් මේ වීඩියෝ මම විශේෂයෙන් කරන්නේ මේ පාර ඕලෙවල් කරන කට්ටියට. හරිද? පස්සේ ඔයගොල්ලන්ට අර 10 9 ඉන්න එක්කෙනා ඕන එක්කෙනෙක් මේක බැලුවාම අර මුල ඉඳන් තේරෙන මොනවද කියලා. දැන් අපි හිතන්නකෝ මෙහෙම දෙවෙනි එක. මේ දෙවෙනි එක. මෙහෙම මේක තමයි ගොඩක් හැදෙන්නේ. හරිද? මෙහෙම සරල රේඛා දෙකක් ඡේදනය වෙනවා. හරිද? සරල රේඛා දෙකක් ඡේදනය වුණාම මේ වගේ කෝණ වලට අපි මොනවද කියන්නේ? මේ වගේ කෝණ වලට. හරිද? මේකට මේක මොනවද ඔකට කියන්නේ? ප්‍රතිමුඛ කෝණ කියලා. හරිද? ප්‍රතිමුඛ කෝණ මොනවද වෙන්නේ? අගෙන් සමානයි. ඒ කියන්නේ මේක x කියලා ගත්තොත් මේ කෝණ විශාලත්වය මේකත් x. මේක y කියලා ගත්තොත් මේකත් y. හරිද? ප්‍රතිමුඛ කෝණ. හරිද? දෙක ඉවරයි. ඊළඟට තුන්වෙනි එක තුන්වෙනි එකට අපි දන්නවා සමාන්තර රේඛා දෙක අපි හිතමු මෙහෙම මොකක් හරි සරල රේඛා දෙකක් තියෙනවා. හරිද? නැත්නම් මේක අනිත් පැත්තට උගන්වන්නම්කෝ. මෙහෙම සමාන්තර රේඛා දෙකක්. හරිද? සමාන්තර රේඛා දෙකක් තවත් රේඛාවකින් මෙහෙම ඡේදනය වෙනවා කියලා හිතන්නකෝ. හරිද? සරල රේඛා දෙකක් තවත් රේඛාවකින් ඡේදනය වෙනවා. හරිද? සරල රේඛා දෙකක් තවත් රේඛාවකින් ඡේදනය වෙනවා. මේකම් පේනවද මම? පේනවනේ. සරල රේඛා දෙකක් තවත් රේඛාවකින් ඡේදනය වෙනවා. ඡේදනය වුණාම ඔයගොල්ලෝ දන්නවා ඔතන හැදෙනවා විශේෂ කෝණ ටිකක්. හරිද? විශේෂ කෝණ ටිකක් හැදෙනවා. දැන් බලමු.
ඕවත් දන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒකයි මේ උගන්වන්නේ. එතකොට මේකේ තියෙනවා දැන් මේ වගේ කෝණ බලන්න මොනවද මුලින්ම තියෙන කෝණ. හරිද? මෙන්න මෙහෙම කෝණ જાතියක් සෙට් වෙනවානේ. අපි හිතමු මේ A මේක B කියලා. හරිද? ඔයගලන්ට පේනවද මේ කෝණ දෙකේ පිහිටීම මොන වගේද කියලා? මේ කෝණ දෙකේ පිහිටීම තියෙන F හැඩේ. හරිද? මේ කෝණ දෙකේ පිහිටීම F හැඩයක්. ඒ කියන්නේ මොකද්ද? F කියන්නේ මෙහෙම හැඩයක් නේ. F. F. හරි. අපි කියනවා ඔය දැන් මේ දෙක සමාන්තර රේඛා දෙකක්. හරි සමාන්තර රේඛා දෙකක් තව තීරයක් රේඛාවෙන් ඡේදිනුනම කොහොම කෝණ જાති දෙකක් හැදෙනවා. මෙහෙම F අකුරේ මෙහෙම පිහිටන කෝණ තියෙනවනේ. අන්න ඒවට අපි කියනවා අනුරූප කෝණ. හරිද? දන්න කට්ටිය වැඩි, දන්නේ නැති කට්ටිය අඩුයි. ඒ උනාට දන්නේ නැති කට්ටියක් ඉන්නවා. හරිද? දන්නේ නැති කට්ටියක් ඉන්නවා. එතකොට මේවට කියනවා අනුරූප කෝණ කියලා. මේ දෙකට මොකක්ද වෙන්නේ? මේ අනුරූප කෝණ සමානයි. හරිද? අනුරූප කෝණ සමානයි. ඊට පස්සේ තව එකක් තියෙනවා. බලන්න මේ හැඩේ. මෙහෙම ගිහිල්ලා මෙහෙම. අන්න. නිකන් මොකක්ද මේ හැඩේ? හරිද? මොකක්ද මේ හැඩේ බලන්න. මෙහෙම. හරිද? මේ අනුරූප කෝණ වල හැඩේ F හැඩේ. හරිද? F හැඩේ. ඒ කියන්නේ මෙතන කෝණට මෙතන කෝණ. හරිද? මේ හැඩේ මොකද්ද? මෙහෙම. හරිද? නිකන් Z හැඩේ නෙවෙයි තියෙන්නේ. Z හැඩේ කෝණ වලට කියනවා අපි ඒකාන්තර කෝණ කියලා. හරිද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ කියලා කියනවා මේ Z හැඩේ කෝණ වලට. ඒකාන්තර කෝණ. එතකොට මේ ඒකාන්තර කෝණත් සමානයි. ඒ කියන්නේ මම මේකටත් A කියලා දැම්මේ. ඒකාන්තර කෝණ දෙකක් සමානයි. Z හැඩේ කෝණ මෙහෙම ආවා, මෙතනින් මෙහෙම ආවා. මේ Z හැඩේ තියෙන කෝණ ඒකාන්තර කෝණ. එතකොට A දෙකත් සමානයි. එතන හැඩේ නිකන් මෙහෙම Z හැඩයක් තියෙන. Z හැඩේ මේ මුළු වල පිහිටන කෝණ ඔය. හරිද? Z හැඩේ මුළු වල පිහිටන කෝණ තමයි මේ සමාන වෙන්නේ. හරිද? ආයි තව જાතියක් තියෙනවා. අපි මේක C කියලා ගමු. මෙන්න මේ වගේ කෝණයක්. ඔය C කෝණය පිහිටන්නේ කොහමද? නිකන් මේ C හැඩයට නේද තියෙනවා. C කෝණය C හැඩයට. හරිද? මේක නෙමෙයි වෙන්නේ නැහැ. දැන් මෙතන C කෝණයනේ තියෙන්නේ. මෙහෙම C හැඩේ දැන් මේ දෙක තියෙන නිකන් C හැඩයක වගේ. හරිද? මොකද මේ දෙක සමාන්තරයිනේ. හරිද? සමාන්තරයි. දැන් කියයි අයියේ C කියන්නේ මේක. ඔය මොකද? හරි. අර ඔය එක ෆොන්ට් තියෙනවනේ. කොහොම ලියන්න පුළුවන් C අකුර. හරිද? වෙන ෆොන්ට් එකක් කියලා දාන්නකො. ඔන්න ඔය C හැඩේ. C හැඩේ කෝණවල එකතුව. හරිද? මේ කෝණ වලට කියනවා අපි මිත්‍ර කෝණ. හරිද? F හැඩේ කෝණ වලට කියව අනුරූප කෝණ. මේවට කියව Z හැඩේ වලට කියව ඒකාන්තර කෝණ. මේවට කියනවා අපි මිත්‍ර කෝණ කියලා. එතකොට මේ මිත්‍ර කෝණ දෙකක එකතුව. හරිද? මිත්‍ර කෝණ දෙකක එකතුව අංශක 180ට සමානයි. හරිද? මිත්‍ර කෝණ දෙකක එකතුව අංශක 180ට සමානයි. මේ මොකක් හරි කෝණ දෙකක එකතුව 180ට සමාන වෙනවා නම් අපි ලස්සන වචනයක් කියනවා මොකද්ද? ඒකට කියනවා අපි පරිපූර්ණකයි කියලා. හරිද? මොකක් හරි කෝණ දෙකක් කෝණ දෙකක හරි කෝණ තුනක හරි එකතුව මේ කියන්නේ 180 නම් අපි ඒකට කියනවා පරිපූර්ණක කෝණ. මටත් වැදෙන පැටලෙනවා. හරිද? පරිපූර්ණක කෝණ. ඔය නිකන් මේකට අදාළ වෙන්නේ නැහැ. නිකන් හිතන්නකෝ කෝණ දෙකක එකතුව අංශක 90ට සමාන වුණා කියලා. හරිද? අන්න ඒවට කියනවා අපි අනුපූරක කෝණ කියලා. හරිද? අනුපූරක කෝණ. හරිද? ඔයාලට මොකක් හරි දැන් කෝණ දෙකක් දීලා ඔයා හිතන්නකෝ මෙහෙම A ධන B අනේ AB කියලා කෝණ දෙකක් දීලා මේ කෝණ දෙක අනුපූරකයි කියලා දෙනවා. හරිද? මේ කෝණ දෙක අනුපූරකයි කියලා දීලා ඒකගේ 30ක් විතර දෙනවා කියමුකෝ. එතකොට අනිත් එක්ක කොහොමද වෙන්නේ? අනුපූරකයි කියන්නේ එකතුව 90ක් වෙන්න ඕනේ. එහෙනම් 90න් 30 අඩු කරලා අනිත් කෝණේ වන්නේ. හරිද? ඒක අමතර කරුණක් කරුවක් දාලා වගේ. හරිද? අමතර කරුණක් ඒක. දැන් මෙතෙන්ට ඒක අදාළ වෙන්නේ නැහැ. මෙතෙන්ට අදාළ වෙන්නේ මිත්‍ර කෝණ. හරිද? මෙන්න මේවට කියනවා අපි මොනවද? මිත්‍ර කෝණ. අකුරු නම් හිතන්න එපා. අකුරු ලස්සන වැඩි වගේ. හරිද? මිත්‍ර කෝණ. හරිද? මේවා මොනවද? F හැඩේවා අනුරූප කෝණ. Z හැඩේවා ඒකාන්තර කෝණ. මේවා මිත්‍ර කෝණ. හරිද? මේවා පිහිටන්නේ මේ දෙක සමාන්තර නම් විතරයි. හරිද? මේ දෙක සමාන්තර නම් විතරයි. හරිද? ඕක එකක්. හරිද? ඕකෙම දැන් අපිට අනිත් පැත්ත ගන්න පුළුවන් නේද? හරිද? මම ඒකට වෙන අංකයක් දීලා තිබ්බේ. ඒ කියන්නේ මම හදාගත්ත නෝට් එකේ. දැන් මේකෙම අනිත් පැත්ත ගන්න පුළුවන් නේ. මොකද මේකෙම අනිත් පැත්ත කියන්නේ? හරිද? ඔයා හිතන්නකෝ මේ දෙක සමාන්තරයි කියලා දීලා නැහැ. හරිද? අපි ඒවට කියන අර ප්‍රමේය සහ විලෝමයේ භාවිතය කියලා. හරිද? ඒ කියන්නේ අපි ප්‍රමේයේම අනිත් පැත්ත පාවිච්චි කරනවා. හරිද? දැන් මේ සරල රේඛා දෙක සමාන්තරයි කියලා දීලා නැහැ. හරිද? මේව ඔයගොල්ලන්ට වටින්නේ ඔයගොල්ලෝ ජ්‍යාමිතිය ගණන් හදන්න වෙනවානේ. හදන්නෙද්දි මේ පාවිච්චි වෙන මූලික තියරි මේ. හරිද? දැන් මේක අපි ආවේ මේ දෙක සමාන්තර නම් තමයි මේ කෝණ ටික කොහොම සමාන උනේ. හරිද? සමාන්තර නම් මේ කෝණ ටික මෙහෙම සමාන වෙනවා. මෙහෙම මේ කෝණ ටික මෙහෙම සමාන වෙනවා නම් ඒ කියන්නේ මොකද්ද? සමාන්තර නම් මේම කෝණ ටිකක් එනවා. හරිද? මේ කියන්නේ මේක සමාන්තර නම් අනුරූප කෝණ සමානයි, ඒකාන්තර කෝණ සමානයි, මිත්‍ර කෝණ පරිපූර්ණයි. ඔය හිතන්නකො සමාන්තරයි කියලා දීලා නැහැ. හැබැයි කෝණ ටික මෙහෙම වෙනවා. එහෙනම් කියන්න පුළුවන් කෝණ ටික මෙහෙම වෙනවා නම් මේ සරල රේඛා දෙක සමාන්තරයි කියලා. හරිද?
කෝණ ටික සමාන වෙනවා නම් මේ දෙක සමාන්තරයි. මේ දෙක සමාන්තර නම් කෝණ දෙක සමාන වෙනවා. එක මේකේ දෙපැත්ත. හරිද? එක මේකේ දෙපැත්ත. එතකොට දැන් මෙතන තියෙන්නේ හරි. මේ තිමගමුකෝ. දැන් ඔයාට මුකුත් දීලා නැහැ. දැන් ඔයාට කියනවා මේ මෙම සරල රේඛා මොකද්ද ඕනේ දැන් ජ්‍යාමිතිය වල සාධනය කිරීමකදී ඔයාට ඕනි වෙනවා ඒ සරල රේඛා දෙක සමාන්තරයි කියලා පෙන්වන්න. ඒ දෙක සමාන්තරයි කියලා එහෙනම් කොහොමද පෙන්වන්නේ? සමාන්තරයි කියලා පෙන්වන්නේ එක්කෝ මේ මොනවාද මේ අනුරූප කෝණ දෙක සමානයි කියලා පෙන්වනවා. ඒ දන මේ A සමානයි B කියලා පෙන්වනවා. A සමානයි B වුණොත් අනුරූප කෝණ වෙනවා මේ රේඛා දෙක සමාන්තරයි. හරිද? ඔය හිතන්නකො මෙහෙම AB CD කියන කැපිටල් ලකුණු ඈ. හරිද? මෙහෙම වුණාම AB මෙන්න මේ ලකුණෙන් කියන්නේ සමාන්තරයි CD වෙනවා. හරිද? AB සමාන්තරයි CD වෙනවා. ආයි මොකද්ද? මෙන්න මේ ඒකාන්තර කෝණ දෙක සමාන වුණා කියමුකෝ. හරිද? මේකටත් වෙන අකුරක් ගමු. ඒක ලස්සනයිනේ. D කියලා ගමුකෝ. ඒත් ඒ වගේ. D අකුර ගමුකෝ. A සමානයි D වුණොත් හරිද? ඒකාන්තර කෝණ. එතකොට ආයෙත් AB සමාන්තරයි CD වෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ සාධනය කිරීම වල මෙහෙම ලිව්වා. හරිද? මෙහෙම ලිව්වා. ඒකට මේ දැන් ඒ කෝණය කියලා මෙහෙම අපි සාමාන්‍ය ඒ කෝණය ඔහොම ලියන්නේ නැහැ. දැන් ඔයාලට මේවා මොනවද මේවට මේ අකුරු දෙනවනේ A B C D E F කියලා. හරිද? E F කියලා. අපි ඒතර කෝණ මාක් කරන්නේ කොහොමද? නිකන් එකක් ලියලා පෙන්නන්න. හරිද? මේක නිකන් ගමු O M වගේ. O M වගේ ගත්තොත් මේ B කෝණය කොහොමද ලියන්නේ? C M F කියලා දාලා මෙන්න මේ මැද්දට ඔහොම කෝණය කියලා පෙන්නනවා. හරිද? දැන් මෙතන මම නිකන් ගත්තේ A කෝණය සමානයි B කෝණය හින්දා මේ දෙක සමාන්තර වෙනවා. තේරුණානේ? එකම එකේ අනිත් පැත්ත. හරිද? ඕවා තමයි මේ තාම මේ මුලනේ යන්නේ. මේවා ලේසි. හැබැයි මේවා මාරු කට්ටියක් ඉන්නවා. හරිද? දැන් එතන ඉගෙන ගත්ත මොනවද? අනුරූප කෝණ, ඒකාන්තර කෝණ, මිත්‍ර කෝණ මේ කියන්නේ ටික ඉගෙන ගත්තා. සමාන්තර නම් ඒකාන්තර කියන්නේ සරල රේඛා දෙක සමාන්තර නම් ඒකාන්තර කෝණ සමාන වෙනවා, අනුරූප කෝණ සමාන වෙනවා, මිත්‍ර කෝණ පරිපූර්ණ වෙනවා. හරිද? ඒකම ඕගොල්ලන්ට අනිත් පැත්තට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ බලමු ඊළඟ එක. මොකක්ද ඊළඟ එක? ඊළඟ එක හරි මම ඊළඟට දාලා තියෙන්නේ මම ඕනනම් මේ නෝට් එක දාන්න. ඒ කියන්නේ මේක අර මම එකතු කරලා අදපු PDF එකක් තියෙන්නේ මේ ප්‍රමේය වල ටික ඔක්කොම එක තැනට අරගෙන. ඒක කොහොමද දාන්නේ? බලන්න මම දාන්න drive එක link එකක් හරි දාන්න. මේ ප්‍රමේය දැන් මම යන්නේ ඊළඟ පැලට 10 වසරේ ඊළඟ කැල්ල ඕගොල්ලෝ දන්නවා අංග සාම්‍ය. හරිද? ත්‍රිකෝණාංග සාම්‍ය කියලා තියෙනවා. හරිද? ත්‍රිකෝණාංග සාම්‍ය ගත්තාම මොකද මේ ත්‍රිකෝණාංග සාම්‍ය කියන්නේ? හරිද? ත්‍රිකෝණාංග සාම්‍ය කියන්නේ මොකක්ද? දැන් දන්නේ නැහැ. හරිද? දන්නේ නැති වෙන්න බෑ. තව කීයද? සති 6ක් වගේ තියෙන්නේ විභාගෙට. සති 6ක්ද? සති 6ක් නෑ මං හිතන්නේ. සති 6කුත් නැහැ නේද? සති 6ක් නෑ. කොහොමද සති 6ක් තියෙන්නේ? මේ මාර්තු 17 නේ විභාගේ, පෙබරවාරි 17 නේ විභාගේ. මාර්තුනේ පෙබරවාරි 17 නේ. එතකොට පොඩි කාලයක් තියෙන දැන් ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්නේ නැත්නම් ඉතින් වෙන අවුලක් ඒක. හරිද? ත්‍රිකෝණ දෙකක් අංග සම හරිද? අංග සම කිරීම. මේක දැන් අර මම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට කරාට ඊට පස්සේ මේ වීඩියෝ එක ආයි මේ තව පොඩි ළමයින්ටත් බලන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් 11ට ආපු කට්ටිය 10ට එන්න ඉන්න කට්ටිය 10ට ආපු කට්ටිය ඔයගොල්ලන් බලන්න පුළුවන්. දැන් මොකද මේ ත්‍රිකෝණ දෙකක් අංග සමයි කියන්නේ? මෙහෙම මොකක් හරි ත්‍රිකෝණ දෙකක් ගත්තොත් හරිද? රතුකින් එන කේස් නේ. ආයෙත් අනුකෝ ත්‍රිකෝණ දෙකක් ගන්නවා මෙහෙම. හරිද? මොකක් හරි ත්‍රිකෝණ දෙකක් කොහොම ගන්නවා? ත්‍රිකෝණ දෙකක් මොකක් හරි ගන්න. අපිට මෙහෙම මේ රූප දෙක නම් අංග සම වෙන්නේ නැහැ. ඒක වගේ අදින්න බෑනේ වයිට් බෝඩ් එකේ. බානුකේ වචනේ තේරුම අංග සමයි. හරිද? අංග සමයි කියන්නේ ත්‍රිකෝණයේ තියෙන සියලුම අංග සමාන වෙනවා. හරිද? ත්‍රිකෝණ දෙකේ සියලුම අංග සමාන වෙනවා. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකේ පාද තුනමත් අනිත් ත්‍රිකෝණේ පාද තුනට සමාන වෙනවා. ත්‍රිකෝණ තුනේ කෝණ තුන අර ත්‍රිකෝණ මේ අනිත් ත්‍රිකෝණේ කෝණ තුනට සමාන වෙනවා. ඒ කියන්නේ ඒ ත්‍රිකෝණෙම ෆොටෝකොපියක් තමයි එහා පැත්තේ තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ගාන එන්නේ කොහමද? මේ ත්‍රිකෝණ දෙක අංග සම වන බව පෙන්වන්න කියලා. හරිද? අංග සම වන බව පෙන්වන්න. හරිද? කොහොමද අංග සම බව පෙන්වන්න තියෙන ක්‍රම තුන? හරිද? තුනක්ද? නෑ තුනක් නෙමෙයි හතරක් තියෙනවා. හරිද? හතරක් තියෙනවා. ලේසිම පළවෙනි ක්‍රමය මොකද්ද? පළවෙනිම ක්‍රමය තමයි ඔයා හිතන්නකෝ A B C D E F කියලා ත්‍රිකෝණ තුනක් තියෙනවා කියන්නේ. හරිද? කොහොම ත්‍රිකෝණ තුනක් තියෙනවා. ඒ මොකක්ද මේ මාකරක මේ නිකන් ෆොන්ට් එක බෝල්ඩ් කරලා වගේ. හරි. ඒකයි මහතයි. සතු ගෑනක් කරනවා අක්සර. හරි. දැන් මෙතන තියෙනවා මෙහෙම අපි ත්‍රිකෝණ දෙකක් ගන්නවා. කොහොමද ওই ත්‍රිකෝණ දෙක අංග සමයි කියලා පෙන්වන්නේ? අංග සමයි කියලා පෙන්වන්නේ කොහොමද ත්‍රිකෝණ දෙක?
අංග සමයි කියලා පෙන්වන්නේ කොහොමද පෙන්වන්නේ? පළවෙනි අවස්ථාව මොකද්ද? පළවෙනි අවස්ථාව තමයි පා පා පා. හරිද? ඕක අර මුලින්ම ඉගෙන ගද්දි මොකද්ද මේ පා 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 කෝපා මොන කුණු හරපයක්ද කියලා තිදෙනවා. අකුරක් අඩුන කුණු හරපක් කියවෙනවා. ඒ හින්දා හිතනවනේ කට්ටිය. හරිද? ඒ අර අපි අර ලියන්න බෑනේ දැන්. පා මේකේ පාද තුනම සමාන නම් පාදයක් 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 කියලා එහෙම ලියන්න බෑනේ කැතයිනේ. ඒක ලියන්නේ පා පා පාර මුල් අකුරු තුන අරගෙන කෝ කියන එකෙන් කෝ අකුර අරගෙන තමයි කෝ කියලා ලියන්නේ. හරිද? ඒව තේරුණා. දැන් මොකක්ද ඔය හිතන්නකො මේ ත්‍රිකෝණ දෙකේ මේ පාදෙට AB පාදෙට මේක සමානයි. හරිද? AC පාදෙට DF පාදය සමානයි. BC පාදයට EF පාදය සමානයි. එහෙනම් ඔය අවස්ථාවට කියනවා. ඒ කියන්නේ පාද තුනම සමාන වෙන අවස්ථාව. පාද තුනම සමාන කියන්නේ සමපාද ත්‍රිකෝණයක් නෙමෙයි. ඒ කියන්නේ මේකේ අපි ගන්න පාදයට මේ පාදය සමානයි. හරිද? මොකක් හරි අනුරූප පාදයක් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ AB සමානයි DE, AC සමානයි DF, නිකම් එතකොට BC සමානයි EF වෙනවා. හරිද? ඔහොම ගත්තාම මේ ඔය අවස්ථාවට අපි කියනවා පා 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 අවස්ථාව. හරිද? කොහොමද අංග සම ලකුණු ලියන්නේ? එතකොට මේ දෙකේ අංග සමයි කියලා කොහොමද ලියන්නේ? හරිද? ඕක දැන් ලියලා පෙන්නන්න ඕනේ නෑ ආයේ. මේ AB සමානයි DE. හරිද? දැන් මෙතන දත්තයක් නම් මොකක් හරි දත්තය කියලා ලිව්වා. දැන් මෙතන ඔක්කොම දත්තනේ මම දීපුවානේ. ඔහොම පාදේ තුනම සමානයි කියලා ලියලා, ඒ කියන්නේ AB සමානයි DE. හරිද? AC සමානයි DF. BC සමානයි EF කියලා තුනම ලියලා යටින් ලියනවා එම නිසා. හරිද? මේ තිත්තුනෙන් කියන්නේ එම නිසා කියලා. තිත්තුන පේනවද දන්නේ නැහැ. තිත්තුන පේනවා. එහෙම තද කරන් පේනවා. තිත්තුන දාලා මේ කොහොමද මේ කොණ්ඩේ මොන හරිලා. හරිද? තිත්තුන දාලා මේ ABC ත්‍රිකෝණය. හරිද? ABC ත්‍රිකෝණය කියලා ඔයගොල්ලෝ දන්නවා මෙහෙම ලියන්න. හරිද? ත්‍රිකෝණය අංග සමයි කියන ලකුණු කොහොමද ලියන්නේ? මෙහෙම ඉරි තුනක් ගැහුවා. අංග සමයි මොකද මේ DEF ත්‍රිකෝණය. DEF ත්‍රිකෝණය. අනිවාර්යෙන් හේතුව ලියන්න ඕනේ. හේතුව මොකද්ද? පා පා පා. අර පොඩි ළමයි පපා පපා ගන්න ඒ වගේ තමයි. හරිද? තාත්තා දැක්කම පපා පපා ගන්න. අර වීඩියෝස් වලදී මේ වගේ තමයි. පා 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 අවස්ථාවෙන් අංග සම වෙනවා. හරිද? ඊළඟ අවස්ථාව මොකද්ද? මේවා නම් පොඩ්ඩක් වේගෙන් කරගෙන යනවා. මේවා දන්නේ නැවනේ. හරිද? දන්නේ නැවනේ. ඊළඟ අවස්ථාව මොකද්ද? ඊළඟ අවස්ථාව ඔබ සමහර කට්ටිය පටල ගන්නවා. හරිද? පටල ගන්නවා. එහෙනම් මම ලේසි ක්‍රමයක් කියා දෙන්න. ඊළඟ අවස්ථාව තමයි පාකෝපා අවස්ථාව. හරිද? පාකෝපා. පාදයක් කෝණයක් පාදයක්. හරිද? පාදයක් කෝණයක් පාදයක්. ඒ කියන්නේ ඔය හිතන්නකෝ මේ පාදෙට මේ පාදේ සමානයි. හරිද? ඒ වගේම මේ පාදෙට මේ පාදේ සමානයි. හැබැයි කෝණයක් සමාන වුණා කියලා ඕකේ තියෙන්නේ මෙහෙම. හරිද? පාදයක් කෝණයක් පාදයක් කියන එකනේ මේ උතන තියෙන්නේ. පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. හරිද? පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. එහෙම තමයි තියෙන්නේ. බලමු ඔව් මේකෙත් තියෙන්නේ පාද දෙකක් සහ අන්තර්ගත කෝණය. මොකද මේ අන්තර්ගත කෝණය කියන්නේ මෙන්න මේ අස්සේ තියෙන එක. හරිද? අස්සේ තියෙන කෝණය. ඔයා හිතන්නකෝ මේක. ඕක අපි x කියලා ගමුකෝ මේ අස්සේ තියෙන කෝණය. හැම වෙලෙම පාකෝපා අවස්ථාවෙන් සමාන වෙන්න නම් අපි ගන්න පාද දෙකට අස්සේ තියෙන කෝණය වෙන්න ඕනේ. හරිද? අපි ගන්න පාද දෙකට අස්සේ කෝණය වෙන්න ඕනේ. ඔයගොල්ලන්ට අර ෆස්ට් පාර්ට් එකේ සමහර ඒවා දෙනවනේ ත්‍රිකෝණ දෙකක් දීලා මෙහෙම දත්ත දෙකක් දාලා ඔයගොල්ලන්ගෙන් අහනවා මෙම ත්‍රිකෝණ දෙක අංග සම වීමට මේ අනිත් අවශ්‍යතාවය මොකක්ද කියලා. ඒ වගේ අවශ්‍යතාවය ඔයගොල්ලන්ට කෝණය මෙතන තියෙන්නත් පුළුවන්. මේ වගේ y කෝණයක් දීලා තියෙන්නත් පුළුවන්. හරිද? y කියලා දීලා තියෙන්නත් පුළුවන්. හැබැයි මේ y කෝණය සමානයි තමයි. y කෝණය සමාන වුණා කියලා මේ දෙක අංග සම වෙන්නේ නැහැ. හරිද? ඔයා හිතන්නකෝ මේ x කෝණ දෙක දීලා නැහැ. මෙන්න මේ y කෝණය දැන් x කෝණය තිබ්බ කියමුකෝ. දැන් අහනවා මේ ත්‍රිකෝණ දෙක අංග සම වෙන්න නම් මේ දෙක සමානයි කියලා දන්නවා. මොකද්ද වෙන්න ඕනි? ඒ කියන්නේ ඉතුරු මේක. ඒ කියන්නේ කොහොමද කියන්නේ? මෙතන x ගන්න බෑ. මෙතන xy nm කියලා ගමුකෝ. nm කියලා ගමුකෝ. මෙතන අනිවාර්යෙන් දැන් මේ දෙක සමාන වුණා කියමුකෝ. nm n අකුරයි m අකුරයි. n අකුරයි m අකුරයි ගත්තා හරිද? n අකුරයි m අකුරයි n එකයි m එකයි සමාන වුණා කියලා පාකෝපා අවස්ථාව වෙන්නේ නැහැ. හරිද? ඒක වැඩ කරන්නේ නැහැ. හරිද? ඒක වැඩ කරන්නේ නැහැ. පාකෝපා අවස්ථාව සමාන වෙන්නේ මේ පාද දෙකට අස්සේ මේ පාද දෙකට අපි ගන්න පාද දෙක දෙනවනේ. මේ පාද දෙකට අස්සේ කෝණ දෙක තමයි සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ x සමානයි y වෙන්න ඕනේ. හරිද? x සමානයි y වෙන්න ඕනේ. n සමානයි m උනා කියලා පාකෝපා අවස්ථාව වැඩ කරන්නේ නැහැ. හරිද? පාකෝපා අවස්ථාවෙන් අංග සම වෙන්නේ නැහැ. ඒ හින්දා ඕක හොඳට මතක තියාගන්න. ඕක ගොඩක් වෙලාවට අහනවා ඔය ප්‍රශ්නේ. හරිද? අංග සම දැන් මෙහෙම ත්‍රිකෝණ දෙකක් දීලා අංග සම වීමේ අවශ්‍යතාවය. එහෙනම් අනිවාර්යෙන් දැන් හිතන්නකො මේ පාදේ ගත්තා කියලා. දැන් ඒගොල්ලෝ දීලා තියෙනවා මේ කියන්නේ. දීලා හරි අපි මේ මොකද්ද ජ්‍යාමිතියෙන් හොයලා හරි ගන්නවා
මේ පාද දෙක සමානයි කියලා. මේකයි මේකයි. හරිද? අන්න ඕකයි සමාන නම් එතකොට මේකේ අන්තර්ගත කෝණය වෙන්නේ මේකද මේකද? මෙන්න මේකනේ අන්තර්ගත කෝණය වෙන්නේ. හරිද? පාද දෙකයි අස්සේ කෝණය. එහෙම මතක තියාගන්න. පාද දෙකයි අස්සේ කෝණය. හරිද? පාද දෙකයි අස්සේ කෝණය. පාද දෙකයි අස්සේ කෝණය ගත්තාම දැන් අස්සේ කෝණය කියන්නේ මොකද්ද? n සහ m. එහෙනම් n සහ m සමාන වෙන්න ඕනි මේ දෙක පාකෝප අවස්ථාවේ සමාන වෙන්න. හරිද? සමාන වෙන මේ පාකෝප අවස්ථාවෙන් අංග සම වෙන්න. හරිද? අපි යන් දැන් ඊළඟ එකට. ඊළඟ එකට කියන්නේ ඊළඟ අවස්ථාව මොකද්ද? පාපාපාත් හරි පාකෝපාත් හරි ඊළඟට තියෙන්නේ කෝකෝපා. හරිද? මොකද කෝකෝපා කියන්නේ? කෝකෝපා අර ඕක මුලින්ම ඉගෙන ගත්තද නිකන් ප්‍රාංශ වගේ කෝකෝ ගානවා පාප්පා ගානවා පොඩි ළමෙක් වගේ පොඩි එකෙක් වගේ කෝකෝ ගානවා ඊට පස්සේ ඉතින් හරි අර ඕනිම දෙයක් මුලින් ඉගෙන ගත්තද නේ ඊට පස්සේ කරන් යද්දි හරිනේ කොල්ලෝ දන්නනේ බයික් එකක් පදිද්දි මුලින් කන කාට්ට හරිද ක්ලච් එක අල්ල ගන්න බැරුව ඔය ක්ලච් එක වහිනවා ආයෙ පුරුදු වෙනවා ඊට පස්සේ පැද්ද පදින්න පුරුදු වුණාට පස්සේ බයික් එක වදින්න පුළුවන් හරිද ඕන එකක් එහෙම තමයි දැන් මේකත් එහෙම තමයි හරිද මේකත් එහෙම තමයි මේක කොහොමද ගන්නෙ දැන් කෝකෝපා හරිද පළවෙනි අවස්ථාව කිව්වා පාපාපා දෙවෙනි අවස්ථාව කිව්වා පාකෝපා ඊළඟ අවස්ථාව කෝකෝපා මොකද කෝකෝපා කියන්නේ කෝණ දෙකයි පාදයක් හරිද එහෙනම් මේකේ ගමු මේ කෝණය හරිද මේ කෝණය අපි ගත්තා A කෝණය හරි A කෝණය මෙතන ගත්තා D කෝණය හරිද මෙන්න මම අකුර මෙයාට එක් ගන්නෙ A කෝණය D කෝණයට සමානයි හරිද මෙතන B කෝණය E කෝණයට සමානයි කෝණ දෙකකුයි ඕනෑම පාදයක් හරිද අර කතාව නෑ කෝණ දෙකයි ඕනෑම පාදයක් ඒ කියන්නේ මේ කෝණ දෙකයි ඔයා හිතන්නකෝ මේ දෙක සමාන වුණා කියලා හරිද එතකොට කෝකෝපා හරිද මේ දෙක සමාන වුණා කියලා ගමුකෝ මේ දෙක සමාන වෙන්නේ නැතුව එහෙනම් කෝකෝපා එහෙම ගන්න පුළුවන් හරිද කෝණ දෙකයි පාදේ හරිද කෝණ දෙකයි පාදේ ඒක හරි අර කේස් එක තිබ්බේ පාකෝපා එකේ තමයි ඔයගොල්ලෝ අර වරද්ද ගන්න මේ ඕනෑම කෝණයක් ගන්න පුළුවන් කියලා ඕනෑම කෝණයක් ගන්න බෑ පාද දෙකයි අන්තර්ගත කෝණයයි අන්තර්ගත කෝණය කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැත්තම් පාද දෙකයි අස්සේ කෝණය හරිද පාද දෙකයි අස්සේ කෝණය තමයි සමාන මේ කියන්නේ පාද දෙකයි අස්සේ කෝණේ සමාන වුණොත් තමයි අංග සම වෙන්නේ බාකෝපා අවස්ථාව. දැන් මෙතන කෝකෝපා අවස්ථාව. දැන් මාර කලින් පාපාපාය කියලා වගේ ලියලා පෙන්නන්නේ ඊළඟ එක. හරිද? ඊළඟ එකට ත්‍රිකෝණය මකන්න වෙනවා. හතරවෙනි අවස්ථාව අපිට දාන්න පුළුවන් මොන ආකාරයේ ත්‍රිකෝණ වලට විතරද? හතරවෙනි අවස්ථාව තමයි කර්ණපා අවස්ථාව. හරිද? කර්ණපා. දැන් මේක අලුතෙන්ම බලන එක්කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන්. හරිද? අර මම නිකන් ප්‍රශ්නයක් අහනවා වගේ අහන්නේ දැන් කරපු කට්ටිය ඉන්නවනේ ඔබ. දැන් මේක මුලින් බලන්න. එතකොට මේ පාර O level ලියන කට්ටිය 20 25 26 O level ලියන කට්ටිය. එතකොට ඒගොල්ලෝ කරලා තියෙන්නේ මේවා. හරිද? ඒගොල්ලෝ කරලා තියෙන්නේ. දැන් මේ දෙකට කියනවා ඍජුකෝණී ත්‍රිකෝණී කියලා. හරිද? ආයි ගමු A B C D E F. හරිද? අපි දන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදයට කියන නම මොකද්ද? ඕවත් බැරි කට්ටිය ඉන්නවා. හරිද? ඍජුකෝණයට ඉස්සරහින් තියෙන මේ තියෙන පාදයට අපි කියනවා කර්ණය. හරිද? ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට ඉස්සරහින් තියෙන පාදයට කියනවා කර්ණය කියලා. හරිද? මෙන්න මේ කර්ණය අනිවාර්යෙන් සමාන වෙන්න ඕනේ. يعني මේ දෙක අංග සම වෙන්න නම් කර්ණපා අවස්ථාවෙන් සමාන වෙන්න නම් මෙන්න මේ කර්ණයයි හරිද? කර්ණයයි මම කලින් රතුවකින් නෙමක් කරේ. කර්ණයයි මේ කර්ණයයි තව පාදයකුයි සමාන වුණා නම් හොඳටම ඇති. මේ කර්ණයයි තව පාදයකුයි. හරිද? මේ කර්ණයයි තව පාදයකුයි සමාන නම් ත්‍රිකෝණයේ අංග සමයි අවස්ථාව මොකද? කර්ණපා අවස්ථාව. හරිද? එහෙනම් මොකද්ද අවස්ථාව තුන? පාපාපා, පාකෝපා, කෝකෝපා, කර්ණපා. හරිද? පාපාපා එකේ ඕ පාද අරගේ පාද තුනට මේකේ පාද තුන සමාන වෙන්න ඕනේ. සලකන පාද තුනට අරගේ සලකන පාද තුන සමාන වෙන්න ඕනේ. ඊළඟ අවස්ථාව පාකෝපා. පාද දෙකයි අස්සේ කෝණයට අනිත් එකෙත් පාද දෙකයි අස්සේ කෝණේ සමාන වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ පාද දෙකක් සමාන වෙන්න ඕනේ. පාද දෙකක් සමාන වෙලා අස්සේ කෝණේ සමාන වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ කෝකෝපා කියන්නේ කෝණ දෙකකුයි පාදකුයි. කර්ණපා කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයයි තව පාදකුයි. හරිද? කර්ණයයි තව පාදකුයි. ඊළඟට දැන් අංග සම කිරීම උතනින් ඉවරයි. හරිද? මම මේ කරන්නේ තියරි ටික. හරි? තියරි ටික කරන්නේ දැන් කෑ ගන්න බා ගණන් හැදුවේ නැහැ කියලා. හැදුවේ නැහැ. හදන විදිය කියා දුන්නේ නැහැ. හරිද? එහෙම කියන්න එපා. මේ හදන විදියත් කියා දෙන්න කිව්වොත් එහෙම මේ වීඩියෝ එක වදී පැය 12ක් විතර. හරිද? එකක් ගන්නවා එකකින් උදාහරණ පහක් හදනවා. හරිද? මේ දැන් මම මේ මතක් කිරීමක් කරන්නේ මේ ප්‍රමේයයක් තියෙනවා කියලා. හරිද? ගණන් හදන එකක් මම වෙනම දාන්නම්. ඒක නම් ඉතින් මේ කඩ ගන්න දාන්න වෙන්නේ එක දිගට දාන්න බෑනේ.
ඔයා හිතන්නකෝ දැන් මේ අංග සම කිරීමක් කරලා දැන් අනිත් ප්‍රමේයන් ටිකත් ඔකම අරන් ගියොත් එම් පැය 12ක් විතර වීඩියෝ එකක් ගහන්න ඕනේ. එහෙම බෑ. මේක මෙහෙම ආව හරිද? අංග සම ත්‍රිකෝණ ටික. දැන් මම ওই ටිකට අර මම දාන්නම් මගේ මේක මේ නෝට් එක. ඒ නෝට් එකේ එක එකට එක එක අංග දීලා තියෙන අර එක ගොඩේ දැම්මේ නැහැ මේ. එක ගොඩේ දැම්මම හොයාගන්න අමාරුයිනේ. හරිද? ඊළඟ එක. ඊළඟ එක. ඒකත් ලීසි ප්‍රමේයක්. හරිද? ඕකත් ගණන් හදද්දී අනිවාර්යෙන්ම ඕන වෙනවා. අර ඒ කියන්නේ ඕක දන්නේ නැතුව ගොඩක් කට්ටිය වටේ යනවා. හරිද? වටේ යනවා කියන්නේ මේක එහෙම කතාවක් නෙවෙයි. වට යනවා කියන්නේ මේ ගාන හදද්දී එන වටයක් යනවා. හරිද? මොකද්ද? මේ ප්‍රමේය තමයි ඔයා හිතන්න මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. ඒ ත්‍රිකෝණය මෙහෙම එක පාදයක් දික් කරනවා. හරිද? එක පාදයක් දික් කරනවා. ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ කොහොම එක පාදයක් දික් කරනවා. හරිද? මේ පාදයේ දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. හරිද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය C කියලා ගමුකෝ. ඔය C සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට AB. හරිද? අභ්‍යන්තර බලන්න ඔක්කොම සිංහල තියෙන. හරිද? සිංහල බෑ. සිංහල පුළුවන් නම් ගණන් පුළුවන්. ඉතින් ඔය ගොඩක් තැන්වල දැන් කුලක ගාන ගත්තොත් එimhe කුලක ගානේ තනකර දෙන්නේ සිංහල. කුලකයේ තියෙන ටික පුළුවන් නම් සිංහල පුළුවන් නම් ගාන කොට. හරිද? අයි කියන්නේ එකතු කිරීම අඩු කිරීම විතරනේ තියෙන්නේ. මේ ගුණ කිරීමක්වත් නැහැ. එකතු කිරීම අඩු කිරීමයි සිංහලයි අර තියරි ටික දන්නවනම් මේ ඡේදන ඒ ටික දන්නවනම් ඩෑෂ් කියන දන්නවනම් කුලක ගානම කොට. හරිද? ඔය ලේසි ගන්නද මේකෙත් එහෙම තමයි. දැන් මේ බලන්නකො මේ ප්‍රමේයයක් දින විදිහ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. අභ්‍යන්තර කියන්නේ ඇතුළේනේ. අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. හරිද? සම්මුඛ කෝණ දෙකේ ඓක්‍යයට සමානයි. එකතු ඓක්‍ය දෙකම එක වචනේ. හරිද? ඒ කියන්නේ A ධන B සමානයි C. හරිද? A ධන B සමානයි C. දැන් ඕක දන්නේ නැතුව දැන් ඔය හිතන්නකෝ දැන් A කෝණෙත් දන්නවා C කෝණෙත් දන්නවා B කෝණේ අගය හොයන්න කියනවා. හරිද? අගය හොයන්න කිව්වම ගොඩාක් කටි කියන්නේ අර වට යන සෙට් එකකින් වට යන සෙට් එක කරන්නේ අන්න මෙතන අම්මට තිරි දැන් සරල රේඛාවක් තියෙනවා බද්ධ කෝණයක් තියෙනවා 180 න් අඩු කරලා මෙතන කෝණයක් ගන්නවා. එතන කෝණය අරගෙන මේ ටික මොකද්ද? අරගෙන මේකයි එකතු කරලා ඊට පස්සේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු 180යි. 180 න් අර කෝණ දෙක එකතු අඩු කරලා B හොයන්න. හරිද? එන වට යන්නේ. එහෙම යන්න ඕනේ නැහැ. ඒකෙන් තමයි ඔක සාධනය කරන්නේ. හරිද? මෙහෙම වෙනවා කියලා සාධනය කරන්නේ මේ ක්‍රමේ. හරිද? සාධනය කරාට පස්සේ අපිට ආයි සාධනයක් කරන්න ඕනේ නැහැනේ. දැන් අපි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය සාධනය කරන්නේ නැහැනේ. අපි කෙලින්ම ඒක ගන්නවනේ කෙලින්ම. හරිද? සාධනය කරලා පෙන්නන්න මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය සාධනයක් කරන්නේ නැහැනේ. ගාන හදාගෙන යද්දි මැද්දේදී. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය දැක්කනම් මේක මේ ලිව්වා කියන්නේ. මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය දැන් මේ පාදෙන් භාගයට මේ කියන්නේ මොකක් හරි ත්‍රිකෝණය අර මේ මොකද්ද? දැන් මෙහෙම ගත්තාම මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය නිකන් මෙහෙම නෙන්නේ. මේ මධ්‍ය ලක්ෂ්‍යයි අරගේ මධ්‍ය ලක්ෂ්‍යය කරාම දැන් මේකේ මේ දෙක සමාන්තරයි කියලා කියමුකෝ. දැන් ඔක සමාන්තරයි කියලා අපි කෙලින්ම කියනවනේ. ඔක වෙන විදිය පෙන්වන්නේ නැහැනේ. ඒ වගේ වැඩක් තමයි මෙතනත් වෙන්නේ. දැන් මේක දන්නවනම් ආයි අර විදියට දන්න ඕනේ නැහැ. හරිද? මොකද්ද? මේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. හරිනේ? ඊළඟේ මොකද්ද? ඊළඟේ බලමු. ඊළඟ එක. හරි ඊළඟ එක නම් මේ අපරාධ මම ඒක දාලා තින්නේ කොහෙද මන් අන්තිමට දාලා තින්නේ. ඊළඟ එකකින් කියලා දෙන්න දෙයක් නැහැ. ඊළඟ එක තියෙන්නේ මේ ත්‍රිකෝණයක මේ අභ්‍යන්තර කෝණ වල එකතු 180යි කියලා. හරිද? ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල අයික 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල අයික 180යි. චතුරස්‍රයක 360යි. හරිද? 360යි. ඊළඟට ඕක හොයන්න අපිට දැන් අපි දැන් අර සම්මත ඒවා ටිකක් තියෙනවානේ. හරිද? මොනවාද? ඍජුකෝණය නෙමෙයි. චතුරස්‍රයයි ත්‍රිකෝණය අපිට අනිවාර්යෙන් 300 මේ චතුරස්‍රය 360යි ත්‍රිකෝණය 180 කියලා මතක තියාගන්න ඕනේ. හැබැයි ඔයා හිතන්නකෝ ඔයාට අර මේ බහුවශ්‍රයක් දුන්නා කියලා ඕනෑම බහුවශ්‍රයක්. මෙහෙම මොකක් හරි ගමන්නේ පාද කොහොම ගානක් තියෙන එක. ෂඩාශ්‍රයක්. හරිද? කීයටද 1 2 3 4 5 6යි. ෂඩාශ්‍රයක මොනවාද? අභ්‍යන්තර කෝණ වල එකතු. ඔයා අහනවා හරිද? ෂඩාශ්‍රයක අභ්‍යන්තර කෝණ වල එකතුව හොයන්න. එතකොට අර දැන් ඕගොල්ලෝ මොකද්ද කරන්නේ? අර මේක දික් කර අර 360න් අඩු කරලා අර ඒ තියරියට යන්න එපා මෙතන. හරිද? දැන් ගාණක් නේ අපිට හදන්න තියන්නේ. ගාණක් හදන්න තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේකට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රයක් දීලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට මේකට කෙලින්ම පාවිච්චි කරන්න මේ පුළුවන් සූත්‍රයක් දීලා තියෙන්නේ. මොකක්ද ඒ සූත්‍රය? ඔයගොල්ලන්ට මේකට කෙලින්ම දාන්න පුළුවන් ඒ සූත්‍රය. මොකද්ද සූත්‍රය? කොහොමද ගන්නෙ? කෙලින්ම ලියනවා. ඕකේ එන්නේ මෙහෙම. 180 වතාවක්. හරිද? 180 වතාවක් 2n ඍණ 4. හරිද? 180 වතාවක් 2n ඍණ 4.
හරිනේ. ඔව් 280 වතාවක් sorry 180 ගත්තොත් අනිත් එක එන්නේ. හරිද? මේකේ සූත්‍රය තමයි 90 වතාවක්. හරිද? 90 වැඩි කරනවා මෙන්න මේකෙන්. 90 වැඩි කරනවා 2n ඍණ 4. දැන් මොකක්ද ඒක n කියන්නේ? දන්නේ නැනේ. n කියන්නේ මොකද්ද? දැන් මේ මොකද්ද? මෙතන 180ක් ගන්න පුළුවන්. හරිද? 180 ගත්තා මෙන්න මෙහෙම. මේකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. n ඍණ 2 හරිද? ওই සූත්‍ර දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. අර මම මේ දවස්වල ගණන් හැදුවේ මේ මට අර නිකන් අර මොකද්ද 25r 5d කියලා තියෙනවනේ අපිට පරිදි හොයද්දි මට 5d නිකන් අවුල් වගේ හරිද නිකන් කැතයි වගේ එහෙනම් 25r පාවිච්චි කරේ. එතකොට මේකෙත් මම නිකන් එහෙම තමයි අර 91 තමයි මට තියාගෙන හිටියේ 90 වැඩි කිරීම 2n ඍණ 4 කියලා හරිද. දැන් මේකේ මොකද්ද 180 න් එන්නේ 180 වතාවක් n ඍණ 2. මොකද්ද මේ n කියන්නේ? හරිද? n කියන්නේ පාද ගණන. හරිද? පාද ගණන. දැන් ඉතින් නිකන් මේකට ආදේශ කරන්න තියෙන්නේ. මේක සූත්‍රය මතක තියාගන්න 90 වැඩි කිරීම 2n ඍණ 4. හරිද? දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් මෙතනට එක ආවොත් කියලා එන්න එක ආවොත් කියලා. දැන් පාද ගණන එකක් වෙන චතුරස්‍ර නැහැ නේද? දැන් එකක් වෙන්න බෑනේ. සංවෘත රූපයක් වෙන්න මේ සංවෘත රූපයක් නෙමෙයි. වෘත්තය අදාළ නැතුව වෘත්තය ගන්න නැතුව සරල රේඛා වලින් හැදෙන සංවෘත රූපයක් වෙන්න අඩුම තියෙන්න ඕනේ ඉරි තුනක්වත් තියෙනවා. ඒ කියන්නේ හැදෙන්න පුළුවන් එක අඩුම පාද ගාන තමයි ත්‍රිකෝණය. හරිද? අඩුම පාද ගාන තමයි ත්‍රිකෝණය. එහෙනම් මෙතෙන්ට එන්න පුළුවන් අඩුම ගාන 3යිනේ. හරිද? නිකන් 3 දාලා බලමුකෝ එන. 3යි. එහෙනම් 2 වරක් 3 6යි. 6න් 4ක් අඩු වුණාම 2යි. 90 වතාවක් 2 90 වතාවක් 2 180. ත්‍රිකෝණයේ අභ්‍යන්තර වල කෝණ එකතුව මේ අභ්‍යන්තර කෝණ වල එකතුව 180. චතුරස්‍රයක් කියලා ගමුකෝ. චතුරස්‍රයක 4ක් තියෙනවා. ඒ කියන්නේ පාද 4යි. 90 වැඩි කරනවා 2 වරක් 4 8යි. 8න් 4ක් 4යි. 90 වරක් 4 360යි. හරිද? කෙලින්ම එනවා. ඕගොල්ලන්ට ওই සූත්‍රය දාන්න පුළුවන් පාවිච්චි කරන්න පුළුවන්. සම්මත සූත්‍රයක් ඕගොල්ලන්ට තියෙන සූත්‍රයක්. හරිද? එහෙනම් ඕක පාවිච්චි කරන්න පුළුවන්. ඕක දැන් කටියට අමතක වෙලත් ඇත්තේ. හරිද? වැඩි පාවිච්චි වෙන්නේ නැහැ. පාවිච්චි වෙන්නේ නැතුනම අමතක වෙනවා. ඊළඟට හරිද? ඊළඟට මේ චූටි ඒවා මේවා චූටි ඒවා. හැබැයි ඕගොල්ලන්ට ගණන් හදන් යද්දි මේවා අමතක වෙනවා. හරිද? ගණන් හදන් යද්දි අමතක වෙනවා. ඒකයි වැඩි. කොහොමද ලියන්නේ? ඊළඟ එක තමයි මෙහෙම ත්‍රිකෝණයක් ගමුකෝ. මෙහෙම ත්‍රිකෝණයක හරිද? අපිට අපි මේකට කියනවා ලස්සන මේක සමද්විපාද ප්‍රමේය කියලා කියන්නේ. හරිද? සමද්විපාද ප්‍රමේය තමයි මේ උගන්වන්නේ. සමද්විපාද ප්‍රමේය. සමද්විපාද ත්‍රිකෝණයක් කියන්නේ මොකද්ද? සමද්විපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද තුනම සමානයි. සමද්වි කියන්නේ දෙකනේ. හරිද? අර IT කරන කට්ටිය දන්නවනේ ද්විමය සංඛ්‍යා බයිනරි නම්බර්ස් කියන්නේ 0 1යි විතර තියෙන ಜಾති දෙකයි තියෙනවා. එහෙනම් ද්විමය කියන්නේ දෙක. ඒ කියන්නේ මොකක් හරි පාද දෙකක් සමානයි. මම හිතනවා මේකයි කියලා. ඔය පාද දෙක සමාන නම් ඕකේ ඉස්සරහා තියෙන කෝණ දෙක තියෙනව නේද? හරිද? ඕකේ ඉස්සරහා තියෙන කෝණ දෙක. මෙන්න මේ දෙක සමාන වෙනවා. සමද්විපාද ත්‍රිකෝණයක සමාන පාද වලට සම්මුඛ කෝණ දෙක සමාන වෙනවා. සමාන පාද වලට නැත්නම් අනුරූප කෝණ සමාන පාද වලට සම්මුඛ කෝණ දෙක සමාන වෙනවා. හරිද? එතකොට අපිට ගන්න පුළුවන් ඕකේම අනිත් පැත්ත. හරිද? ගොඩක් ප්‍රමේයවල වල එහෙමයි. ඒ කියන්නේ අපිට තියෙන ප්‍රමේයෙන් විලෝමය ගන්න පුළුවන්. සමද්විපාද විලෝමය. හරිද? සමද්විපාද විලෝමය මොකක්ද කියන්නේ? සමද්විපාද විලෝමයෙන් කියන්නේ අනිත් පැත්ත. අනිත් පැත්ත කියන්නේ ඔන්නෝම ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ඔයාට කියනවා මේ පාදේ දැන් මෙහෙම ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවනම් ඔයාට කියනවා මේ AB සමානයි කොහොමද AC වන බව පෙන්වන්න. හරිද? AC වන බව පෙන්වන්න. නැත්තම් මෙම ත්‍රිකෝණය සමද්විපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න. ඒතකොට කරන්න තියෙන ලේසි. ඔයාට කරන්න තියෙන නිකන් මෙන්න මේ එක්ක මේ පාද දෙක සමානයි කියලා කෙලින් පෙන්වන්න පුළුවන් නම් හරි නැත්තම් මේ කෝණය සමාන වුණොත් හරි නේද? මේ කෝණය සමාන වුණොත් කෙලින්ම මේ කෝණයට මේ කෝණයට මේ පාදේ සමාන වෙනවා මේ කෝණයට. ඒ කියන්නේ මේ කෝණ දෙකට අනුරූප පාද දෙක සමාන වෙනවා. හරි? දැන් මෙතනත් උනේ එහෙමනේ. පාද දෙක සමාන නම් ඒකට ඉස්සරහින් තියෙන කෝණ දෙක සමානයි. එහෙනම් කෝණ දෙක සමාන නම් ඒකට ඉස්සරහින් තියෙන පාද දෙක සමානයි. එකේම අනිත් පැත්ත. හරිද? එකේම අනිත් පැත්ත. එකේම අනිත් පැත්ත කියන්නේ අර මොකද්ද? මං ඔයාට ගහනවා ඔයාට මම ගහනවා වගේ එකක් නෙමෙයි. දෙකම එකයි නේගේ. හරිද? මං ඔයාට ගහනවා ඔයත් මට ගහනවා එකක් තමයි. හරිද? ඒ කියන්නේ දෙකේ දෙපැත්තක්. හරිද? දැන් මං ඔයාට ගහනවා ඔයාට මම ගහනවා කියන්නේ දෙකම එකයිනේ. හරිද? දෙකම මම තමයි උට ගහලා තියෙන්නේ. හරිද? ඒක අරගේ අනිත් පැත්තනේ මං ඔයාට ගහනවා ඔයා මට ගහනවා කියන්නේ. ඒක දෙකන්නේ. හරිද? ඒ වගේ එකක් තමයි මේක. සමද්විපාද ප්‍රමේය කියන්නේ ප්‍රමේයෙන් අපිට කෙලින්ම දෙන්නේ සමාන නම් ඉස්සරහින් තියෙන කෝණ දෙක සමානයි. අපිට අනිත් පැත්තට කියන්න පුළුවන් කෝණ දෙක සමාන නම් ඉස්සරහින් තියෙන පාද දෙක සමානයි. හරිද? පාද දෙක සමානයි. අන්න හරි. ඊට පස්සේ ඊළඟ එක.
ඊළඟ එක. අර දැන් මගේ අංක වලින් ගියොත් මේ දැන් 14 වෙනි එක කියන්නේ 14ක් කරා මේ ටිකට. ඒ කියන්නේ මම පාපා කියන්නේත් එකක් කියලා ගත්තා, පාකෝපා කියන්නේත් එකක් කියලා ගත්තා. නැත්නම් ඔය නෝට් එක එන කචල් වෙනවා වගේ. මේ ඊළඟට තියෙනවා සමාන්තර ආශ්‍ර කියලා. හරිද? සමාන්තර ආශ්‍ර. සමාන්තර ආශ්‍ර. අර මම පොඩ්ඩක් කැටගරයිස් කරලා අර ත්‍රිකෝණ වල ප්‍රමේය වල ටික වෙනම හැබැයි ත්‍රිකෝණ වල ප්‍රමේය ටික එකට ගත්තාට මේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය ගත්තේ පස්සට. හැබැයි ඒක පොඩ්ඩක් ලොකුයිනේ. හරිද? ඊළඟට දෙනවා සමාන්තර ආශ්‍ර. සමාන්තර ආශ්‍රය කියන්නේ මොකක්ද? මෙහෙම එකක්. සමාන්තර ආශ්‍රය. කැත? හින කැත. හරි. සමාන්තර ආශ්‍රයක් අදින්න ඕනේ හින කැත රැඳෙන එක. ෂේප් නේද? ලාවට ෂේප් හරිද? මොකද්ද අපි නම් කරන්නේ? ABCD කියලා සමාන්තර ආශ්‍රයක් ගමුකෝ. හරිද? දැන් ඔයගොල්ලෝ දන්නවා සමාන්තර ආශ්‍රයක් කියන්නේ මොකද්ද? සමාන්තර ආශ්‍රයක් කියන්නේ එකපාර කියන්න පුළුවන් කියන්නේ සමාන්තර ආශ්‍රයක් අඳුර ගන්න විදියක් තියෙනවානේ. හරිද? සමචතුරාශ්‍රයක් සමාන්තර ආශ්‍රයක් තමයි. හරිද? කියන්නේ නිකන් අර මම හිතනවා මේ වගේ එකක් ඔය වගේ මොකද්ද නිකන් කොහොමද අදින් මෙහෙම ඔහොම චතුරාශ්‍රයක් කියලා හිතන්නකෝ. ත්‍රිකෝණයක් වගේද පෙවුනේ. නිකන් මෙහෙම චතුරාශ්‍රයක් කියන්නේ පාද හතරක් තියෙන ඕනෑම එකක්. හරිද? දැන් ඕකේගේ සමාන්තර ආශ්‍රයකයේ තියෙන වෙනස මොකක්ද? ආයතනය කරලා උගන්වන්නේ. හරිද? දැන් මේක ත්‍රිකෝණයක් කියලා කියන්නේ පාද හතරක් තියෙනවා. හරිද? මේක චතුරාශ්‍රයක් තමයි. හරිද? අර ඊතලේ ඊහිස වගේ මොකද්ද? මේ Google Map එක icon එක වගේ. නෑ Google Map එකේ icon එක මේක. ඕක නේ. ඔන්න ඔහොම එක Google Map එකේ icon එක. දැන් මෙතන මොකක්ද යන්නේ? සමාන්තර ආශ්‍රය. හරිද? සමාන්තර ආශ්‍රේ ඔයගොල්ලෝ දන්නවා සම්මුඛ පාද සමාන්තරයි. හරිද? සම්මුඛ පාද සමාන්තරයි. මේ සලකුණු වලින් කියන්නේ සමාන්තර සලකුණු දෙක. ඊළඟට මොනවද? ධන ලක්ෂණ ටික. කියන්නේ ලේසි ලක්ෂණ ටිකක් තියෙනවානේ. සම්මුඛ පාද සමාන්තරයි. ඊළඟට සම්මුඛ පාද සමානයි. හරිද? සම්මුඛ පාද සමානයි. ඔන්න සමාන වුණා. ඊළඟ එක සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ සමාන වුණා. හැපද දැන් හරිද? හරිද? ඔය දින අර ප්‍රධාන ලක්ෂණ ටිකක් ඔයගොල්ලන්ට තියෙන. මොකද්ද? සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි. සමානද මං කිව්වේ? සමාන්තරයි. හරිද? සම්මුඛ පාද සමානයි, සම්මුඛ කෝණ සමානයි. කොහොමද මේ දෙක සමාන්තරයි? සමාන්තරින් ඉඳන් අපි සමාන්තර ආශ්‍රයක් කියලා කියන්නේ. ඊළඟ එක තමයි මොකක්ද ඊළඟ එක? මේව හොඳට අහගන්න. හරිද? දැන් මේ සමාන්තර ආශ්‍රයේ තියෙන ලක්ෂණ වලින්ම තමයි අපි මොකක් හරි චතුරස්‍රයක් සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්වන්නේ. හරිද? සමාන්තර ආශ්‍රයක් ඒ කියන්නේ බයික් එකකට තියෙන ලක්ෂණය මොනවද? බයික් එකට තියෙන රෝද දෙකක්. හරිද? බයික් එකට රෝද දෙකක් කියලා තියෙනවා. රෝද දෙකක් තියෙනවා. එතකොට අපි මොකක් හරි නිකන් බයික් එකක් වගේ වාහනයක් පෙන්නලා බයික් එකක් හරි බයිසිකලයක් හරි පෙන්නලා මේක මොන වාහනයක්ද කියලා කිව්වොත් අපි බයික් එකක් කියලා කියන්නේ ඒක රෝද දෙකක් තියෙන හින්දානේ. හරිද? රෝද දෙකක් තියෙන හින්දානේ. දැන් කාර් එක ගන්න රෝද හතරක් තියෙනවා. හරිද? රෝද හතරක් තියෙන හින්දා ඒක කාර් එකක් වෙනවා. හරිද? රෝද හතරක් තියෙන හින්දා ඒක කාර් එකක් වෙනවා. කාර් එකකට රෝද හතරක් තියෙනවා. අන්න ඒකම තමයි මෙතන පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ දැන් සමාන්තර ආශ්‍රයක් හින්දා මේ ලක්ෂණ ටික හම්බ වෙනවා. මොකක් හරි චතුරාශ්‍රයක මේ ලක්ෂණ ටික හම්බ වෙනවා කියන්නේ මේ ලක්ෂණ ටික හම්බ වෙනවා නම් එයා සමාන්තර ආශ්‍රයක් වෙනවා. හරිද? සමාන්තර ආශ්‍රයක් නම් මේ ලක්ෂණ ටික එනවා. ලක්ෂණ ටික ඉබේම එනවා. හරිද? ඉබේම පහළ වෙනවා යාට. එහෙම ලක්ෂණ ටිකක් තව චතුරාශ්‍රයක හැම පිටින්ම තියෙනවා නම් ඒ මේ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. හරිද? අන්න ඕකම තමයි පාවිච්චි කරලා අපි දැන් අර සමාන්තර ආශ්‍රය කියලා ඔප්පු කරන්නේ. අර ඔයගොල්ලන්ට තියෙනවනේ සමාන්තර ආශ්‍රයක් බව පෙන්වන ක්‍රම ටික. ඒවා කරන්නේ ඒකෙන් තමයි. හරි යන් බලන්න ඊළඟට මොනවද කරන්න තියෙන්නේ කියලා. හරි ඊළඟට මේ මොකද්ද? දැන් ඒ ටික සමාන වෙනවා නම් මේ සමාන්තර ආශ්‍රයක් වෙනවා. ඒ ටික තේරුණානේ. ඊළඟ මේකේ තව ලක්ෂණයක් තියෙනවා සමාන්තර ආශ්‍රයක. සමාන්තර ආශ්‍රය අපි මෙතන ඉඳන් මෙම ගහන මේ ඊටට මොකද්ද කියන නම? මොකද කියනවා අපි නමක් මොකද්ද? අර ඍජු කෝණාශ්‍රයකත් අපි මෙහෙම ගහන ඊටට. මේක ඍජු කෝණාශ්‍රයක් කියලා වෙන්නේ නැහනේ. නැත. හරිද? දැන් ඍජු කෝණාශ්‍රයකත් මෙහෙම ගහනවනේ ඊට. මුළු දෙක අල්ලලා ඔහොම ඉරක් ගහනවනේ. මේ වගේ දැන් මේකෙත් ඔහොම ඉරක් ගැහුවා කියමුකෝ. ඔය ගහන ඉරට කියන නම මොකද්ද? අර නමම තමයි විකර්ණය. හරිද? විකර්ණය. ඔන්න ඒ විකර්ණය මේකේ වර්ගඵලයේ සමච්ඡේදනය වෙනවා. මොකක්ද ඒ කිව්වේ? මේකේ වර්ගඵලයේ සමච්ඡේදනවා. ඒ කියන්නේ මේ ගහපු ඉරෙන් ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයක විකර්ණයකින් මෙන්න මේ සමාන්තර ආශ්‍රය සම්පූර්ණ වර්ගඵලයේ තියෙනවානේ. හරිද? මේ ඒරියා එක.
ඒරියාගේ වර්ගඵලය තියෙනවානේ. ওই වර්ගඵලය මේ විකර්ණෙන් දෙකට කැඩෙනවා. ඒ කියන්නේ මෙතන වර්ගඵලය මෙතන වර්ගඵලය සමානයි. හරිද? මෙතන වර්ගඵලය සමානයි. මේව සමාන්තර රාශියක විකර්ණයක් ඇඳාම ගානට මේ දෙක සමානව වෙන්න වෙනවා. හරිද? සමානව කියන්නේ වර්ගඵලය සමානව වෙන්න වෙනවා. හරිද? ඔන්න ඕකත් එක ප්‍රමේයයක් ඕගොල්ලන්ට ගණන් හදන්න ඕනේ වෙනවා. ඊළඟට මොකක්ද තියෙන්නේ? හරි. ඊළඟට ඔන්න දැන් ඊළඟට මම කියපු ටික තමයි තියෙන්නේ. මොකද මම කිව්වේ? දැන් අපි ඉගෙන ගත්ත සමාන්තර රාශියක ලක්ෂණ ටික. දැන් තියෙන්නේ සමාන්තර රාශියේ ලක්ෂණ මේවා නම්. හරිද? සමාන්තර රාශියේ ලක්ෂණ ටික අපි මේවා කියලා ඉගෙන ගත්තා. එහෙනම් දැන් අපිට කරන්න තියෙන්නේ මොකක් හරි සමචතුරාර්ය කියන්නේ මොකක් හරි චතුරාර්යයක් පෙන්නලා ඒක සමාන්තර රාශියක් කියලා කියන්නේ. හරිද? සමාන්තර රාශියක් කියලා ඔප්පු කරනවා. ඔප්පු කරන්න ඕනේ අපිට දැන්. මොකක් හරි චතුරාර්යයක් දීලා මේ චතුරාර්යයක් දීලා තියෙනවා. ওই දීලා තියෙන චතුරාර්යය අපිට ඕනේ මේක සමාන්තර රාශියක් කියලා පෙන්වන්න. කොහොමද මේක සමාන්තර රාශියක් කියලා පෙන්වන්නේ? පෙන්වන්නේ මේකේ අර කියන්නේ ඕගොල්ලන්ට විශේෂ කරලා දීපු ලක්ෂණ ටිකක් තියෙනවා. හරිද? ඒ ලක්ෂණ ටික කියන්නේ ඒවා ටික කටපාඩම් කරගන්න ඕනේ. කටපාඩම් නෙවෙයි ඉතින් ගණන් හැදුවම පුරුදු වෙනවා. හරිද? සමාන්තර රාශියක් බව පෙන්වීම. හරිද? ඔකට කියනවා සමාන්තර රාශියක් බව පෙන්වීම කියලා. මේක මොකද ගමනේ ෂේප් එකේ. මේකම ෂේප් එකේ තියාගෙන A B C මොකද ෂේප් එකේ තියාගමු. දැන් මේ සමාන්තර රාශි ලක්ෂණ ඉගෙන ගත්තානේ. ලක්ෂණ ඉගෙන ගත්තා නම් අපිට තියෙන දැන් මේ ලක්ෂණම පාවිච්චි කරලා මේකේ අනිත් පැත්ත දෙය කරන්න. හරිද? අනිත් පැත්ත දෙය කරන්න. දැන් මේවා අපි දන්නේ නැහැ සමාන්තරයි කියලා. හරිද? මේවා සමාන්තරයි කියලා දීලා නැහැ. අපි දන්නේ නැහැ සමාන්තරයිද මොකද්ද කියලා. මෙන්න එහෙම චතුරස්‍රයක් දීලා තියෙනවා. මේ චතුරස්‍රයක් දීලා තියෙනවා. අපි දන්නේ නැහැ සමාන්තර ආශ්‍රයක්ද මොකද්ද කියලා. හැබැයි අපිට කියනවා මෙන්න මේ දීලා තියෙන මේ චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්වන්න කියලා. හරිද? සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්වන්න කියලා. පළවෙනි එක මොකද්ද? මොකක් හරි චතුරස්‍රයක සම්මුඛ පාද සමාන නම්. හරිද? මොකක් හරි දැන් මේ එක හරිද? එක මේව නම් දාගන්න. හරිද? මේ ටික අනිවාර්යෙන් ඕනේ. හරිද? ඒ කියන්නේ ක්‍රම හතරක් තියෙනවා. මේ හතර ඇරෙන්න ඕගොල්ලන්ට වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න බෑ. හරිද? සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්වන්න පුළුවන් ඕගොල්ලන්ට දීපු. ඒ කියන්නේ මේක පාවිච්චි කරන්න. ඒ කියන්නේ සමාන්තර ආශ්‍රයක් කියලා පෙන්වන්න මේ ඕගොල්ලන්ට දීලා දෙනවා ක්‍රම හතරක්. හරිද? ඒ ක්‍රම හතර විතර ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඒ ක්‍රම හතර හැර වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න බෑ. හරිද? ඒ අඹ ගස් හැර වෙන අඹ ගස් නැහැ. හරිද? එහෙම නැහැ. එතකොට ඔයගොල්ලෝ මේ අර දීලා තියෙන විදිහෙන් තමයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. පළවෙනි ක්‍රමය මොකද්ද? සම්මුඛ පාද සමානයි කියලා පෙන්නනවා. කෙලින්ම. ඒ කියන්නේ මේකට මේක සමානයි. මේකට මේක සමානයි. මේ කියන්නේ මේකට මේක සමානයි. මේකට මේක සමානයි කියලා පෙන්නනවා. එහෙමනම් ඒක සමාන්තර රාශියක් වෙනවා. හරිද? ඔන්න පළවෙනි ක්‍රමය මොකද්ද? සම්මුඛ පාද සමානයි කියලා පෙන්නන එක. හරිද? සම්මුඛ පාද සමානයි කියලා පෙන්නන එක. ඊළඟ එක මොකද්ද? ඒකෙම අනිත් පැත්ත. සම්මුඛ පාද සමාන නම් ඒක සමාන්තර රාශියක් වෙනවා. දැන් සමහර කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සමාන්තර රාශියක් කිව්වම ඔලුවට එන්නේ ওই හැඩේ විතරයි. මේවත් සමාන්තර රාශිය තමයි. හරිද? සමචතුරාශ්‍රය, ත්‍රිජිකෝණාශ්‍රය. ඕවා සමාන්තර රාශිය තමයි. ඔය විශේෂ සමාන්තර රාශිය. හරිද? රොම්බසේ. ඕවා විශේෂ සමාන්තර රාශිය. රොම්බසේ නම් මේ හැඩේ තමයි තියෙන්නේ. ඒ වුණාට මේ දෙක සමාන්තර රාශිය තමයි. මේවා විශේෂ සමාන්තර රාශිය. හරිද? දැන් මේ කියන ලක්ෂණ ටික ඔක්කොම මේ වගේ තියෙනවා. දැන් ඊළඟ ලක්ෂණය මොකද්ද? අරගේ මොකද්ද විදිය? සම්මුඛ පාද සමානයි කියලා පෙන්නනවා. ඊළඟ ක්‍රමය තමයි සම්මුඛ කෝණ සමානයි කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණ සමානයි කියලා පෙන්නනවා. මේ කෝණයට මේ කෝණ සමානයි කියලා පෙන්නනවා. දෙවෙනි විදිය. හරිද? දෙවෙනි විදිය. හරිද? මේකේ මොකද්ද කරේ? සම්මුඛ පාද සමාන කරා. මේකේ සම්මුඛ කෝණ සමාන කරා. හරිද? මේකේ සම්මුඛ පාද සමාන කරා පළවෙනි ක්‍රමයේ, දෙවෙනි එකේ සම්මුඛ කෝණ සමාන කරා. තුන්වෙනි ක්‍රමය මොකද්ද? හරිද? ඊළඟ එක මේක මේ අලුත් කෑල්ලක්. මේක අලුත් කෑල්ලක් කියන්නේ මේ ඉගෙනගෙන තියෙනවා. ඒ කියන්නේ අර මම කලින් මේ මොනවද සමාන්තර ආශ්‍රය මේ ලක්ෂණ කියද්දි මේක කිව්වේ නැහැ. මේක සමාන්තර ආශ්‍රය ලක්ෂණයක්. හරිද? මොකද්ද? සමාන්තර ආශ්‍රය විකර්ණ දෙකක් ඇඳ කියමුකෝ. එක විකර්ණ එකක් කියලා දුන්න විකර්ණ දෙකේ මේ දෙක සමච්ඡේදනය වෙනවා. ඒක ඇත්ත. ඔය හිතනවා මේ විකර්ණ දෙකක් ඇඳ කියලා. හරිද? ඔහොම විකර්ණ දෙකක් ඇඳහම මේ එක විකර්ණයකින් අනිත් විකර්ණය මොකද්ද වෙන්නේ? සමච්ඡේදනය වෙනවා. සමච්ඡේදනය වෙනවා කියන්නේ මොකද්ද? හරිද? මේ කියන්නේ මේක ගානටම දෙකට කැඩෙනවා. මේකම දෙකට කැඩෙනවා. හරිද? ඒ කියන්නේ මේ විකර්ණය හරි මැද්දෙන් යන්නේ. ඒකෙම අනිත් පැත්ත
මේ විකරණය හරි මැද්දෙන් යන්නේ. සමච්ඡේදනය වෙනවා. එහෙනම් අපිට ඊළඟ තුන්වෙනි ක්‍රමය මොකද්ද? විකර්ණ සමච්ඡේදනය වෙනවා නම්. හරිද? විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් මේක සමාන්තර ආශ්‍රයක් කියලා කියන්න පුළුවන්. හරිද? පළවෙනි ක්‍රමය මොකද්ද? පාද සම්මුඛ පාද සමානයි. දෙවෙනි ක්‍රමය සමානයිලු. දෙවෙනි ක්‍රමය තමයි සම්මුඛ කෝණ සමාන නම්. තුන්වෙනි ක්‍රමය තමයි විකර්ණ සමච්ඡේදනය වෙනවා නම්. හරිද? සමාන්තර ආශ්‍රයක මේ චතුරාශ්‍රයක අදිනලාද විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම සමාන්තර ආශ්‍රයක් වෙනවා. ඔයගොල්ලෝ බලන්නකෝ ඔය ලක්ෂණ ටික ඔක්කොම මේ වගේ තියෙනවානේ. සමචතුරාශ්‍රය ත්‍රිකෝණාශ්‍රය ලක්ෂණ ටික ඔක්කොම තියෙනවා. හරිද? ඒවා විශේෂ සමාන්තර ආශ්‍රය. ඒවා ස්පෙෂල්. හරිද? මොකද ඒවා කෝණ මේ මොනවාද කෝණ හැම එකක්ම 90යි කෝණ හතරම සමානයි. දැන් මේ කෝණ හතරම සමාන වෙන්නේ නැහැ. ඕන මේ පොඩි එකට තේරෙන මේ කෝණය සමාන නැහැ කියලා. හරිද? අර මේවට සෙමිනාර් උගන්වන්න ගියාම කියන සමහර කට්ටිය දැන් මේ කෝණට මේකත් සමානයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඊළඟ එක හරිද? මේ දැන් ඕගොල්ලන්ට මේ තුන තියෙනවා. හරිද? මේ තුන ලේසියිනේ. හරිද? පාදයකට පාදයක් සමාන කරන එක, කෝණයකට කෝණයක් සමාන කරන එක. ඕගොල්ලන්ට වැඩිපුර වෙන්නේ ලේසි. තුනම ලේසි. දෙකම ඔක්කොම ලේසි නෑ. මේ පළවෙනි දෙක ලේසි. ඕගොල්ලන්ට ගොඩක් යෙදීම් වල තියෙන්නේ එක්ක මේ තුන්වෙනි එක. නැත්තම් දැන් මම කියා දෙන්නේ නැ එක. හරිද? කියා දෙන්නේ අනේ එක නැත්තම් මේ තුන්වෙනි එක. තුන්වෙනි එක මොකද? විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් ඒක සමාන්තර ආශ්‍රයක් වෙනවා. ඊළඟ එක තමයි මොකක් හරි සම්මුඛ පාද දෙකක්. හරිද? මොකක් හරි පාද දෙකක් සම්මුඛ පාද දෙකක් සමානයි සහ සමාන්තරයි නම්. හරිද? සමානයි සහ සමාන්තරයි නම් මේ දෙක අනිවාර්යෙන්ම මේ කියන්නේ මේ දෙක මොහොම සමානයි හා සමාන්තරයි වෙනවා නම් මේ චතුරාශ්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. හරිද? ඕක අර විශේෂ කැලලක්. ඒ කියන්නේ හතරවෙනි පොයින්ට් එක ඕගොල්ලන්ට ක්‍රම හතරයි තියෙන්නේ. මේ ක්‍රම හතර තමයි පාවිච්චි කරන්න ඕනේ. හරිද? චතුරාශ්‍රයක සම්මුඛ පාද දෙකක් සමානයි මේ හා සමාන්තරයි නා. හරිද? සමානයි අර හා හෝ කියන එක වෙනස දන්නවනේ. හා කියන්නේ දෙකම වෙන්න ඕනේ. හරිද? දෙකම වෙන්න ඕනේ. එකක් කියලා හරියන්නේ නැහැ දෙකම වෙන්න ඕනේ. සම්මුඛ කෝණ දෙක සමානයි හා සමාන්තරයි නම් මේක මොකද්ද? සමාන්තර ආශ්‍රයක් වෙනවා. හරිද? සමානයි හා සමාන්තරයි වෙන්න ඕනේ. මොකද්ද? පළවෙනි ක්‍රමයේ සම්මුඛ පාද සමාන වෙනවා නම්. ඒ කියන්නේ සම්මුඛ පාද කියන්නේ මේකට මේක සමාන වෙන්නත් ඕනේ, මේකට මේක සමාන වෙන්නත් ඕනේ. හරිද? හතරම සමාන. ඒ කියන්නේ ජෝඩු දෙකම සමාන වෙන්න ඕනේ. එක ජෝඩුවක් සමාන වෙලා හරියන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේ දෙකේ මේ වෙලා අනිත් වෙනස් වෙන්න පුළුවන් නේ. අනිවාර්යෙන් මේ පාදෙට මේ පාද සමාන වෙනවා, මේ පාදෙට මේ පාද සමාන වෙන්න ඕනේ. ඊළඟ එක සම්මුඛ කෝණ කිව්වම මේ කෝණට මේ කෝණය සමාන වෙලා මේ කෝණට මේ කෝණය සමාන වෙන්න ඕනේ. හරිද? මේ ඊළඟ එක මොකද්ද? විකර්ණ සමච්ඡේදනය වෙනවා නම්. ඒ කියන්නේ මෙහෙම ගහන විකර්ණ දෙක ගානට මෙහෙම හරි මැද්දෙන් කැපිලා යනවා. හරිද? මේ විකර්ණය හරි මැද්දෙන් මේක යනවා. මේ විකර්ණය හරි මැද්දෙන් මේක යනවා. හරිද? ඊළඟට අනිත් එක විශේෂ මේක ගොඩක් ගණන් හදන්න ඉන්නේ මේකෙන්. හරිද? බාන ඕල් පේපර්ස් වලින් ගොඩක් ඇවිල්ලා තියෙන මේකෙන් මොකක් හරි චතුරස්‍රයක මෙම සම්මුඛ පාද දෙකක් සමානයි සහ සමාන්තරයි නම් ඒක කියන්නේ ඒක අයිති වෙන චතුරස්‍රය සමාන්තර ආශ්‍රයක් වෙනවා. හරිද? ලේසි. දැන් මොකද්ද දැන්? හරි දැන් මෙතන අර මුල පොයින්ට් එක මෙතනට දාලා පෙන්නන්නම්කෝ මම. දැන් සමානයි කියන එක මොකක් හරි ක්‍රමයකින් ගත්ත කිමු. සමාන්තරයි කියලා කොහොමද පෙන්වන්නේ? මොනවාද සමාන්තරයි කියලා පෙන්වන්න පුළුවන් ක්‍රම? ඕගොල්ලෝ දන්නවා දැන් මේ පාදෙ මෙහෙම දික් කරන්න පුළුවන් නේ. එකක් හරිද? ඒක ක්‍රමය. මේ පාදෙ මෙහෙම දික් කරා නම් ඒ කියන්නේ ගාන හදන විදිහට වෙනස් වෙනවා. නිකන් හිතන්න පුළුවන්. හරිද? නිකන් මේ කෝණයට මේ කෝණේ සමාන නම් මොනවද මේ කෝණ දෙකේ ಜಾති දෙක? හරිද? මේ කෝණේ සමාන වෙනවා නම් මොකක්ද මේ කෝණ දෙකේ ಜಾති දෙක? හරිද? මේ මොන හැඩයක්ද මේ? F හැඩය. F හැඩය කියන්නේ මේ දෙක අනුරූප කෝණ වෙනවා. අනුරූප කෝණ තියෙන්නේ මේ සමාන්තර රේඛා දෙකක් ඡේදනය වුණාම. හරිද? ඒකෙන් කියනවා මේ දෙක සමාන්තරයි කියලා. නැත්තම් මේ කෝණ දෙක එකතු 180යි කියන්න පුළුවන්. ආයි මොනවද තියෙන්නේ? අර නිකන් මෙන්න මේ කෝණයයි මේ කෝණයයි සමාන නම්. හරිද? මේ කෝණයයි සමානයි. Z හැඩයේ කෝණ ඒකාන්තර කෝණ සමානයි කියලා අරගෙන මේ දෙක සමාන්තරයි කියන්න පුළුවන්. ඕන තරම් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ අර ඉගෙන ගත්ත දේවල් ඕගොල්ලන්ට තියෙන ඇප්ලයි කරන්න. හරිද? ඕගොල්ලන්ට අර තියරි ටික විතර ඉගෙනගෙන මෙහෙම නිකන් මෙහෙම බලාගෙන හිටියා කියලා S2ක් තියුණා. S2 පියාගන්න නැහැ. මෙහෙම බලාගෙන හිටියා කියලා මේ ගණන් පුළුවන් වෙන්නේ නැහැ. හරිද? නැත්නම් තියරි පොත කටපාඩම් කර දැන් මේ ඒරිව කටපාඩම් කරා කියන්නකෝ. සම්මුඛ පාද සමාන නම් ඒ කියන්නේ සම්මුඛ පාද සියල්ල සමාන නම් සමාන්තර ආශ්‍රයක් වේ. හරි. සම්මුඛ කෝණ සියල්ල සමාන නම් සමාන්තර ආශ්‍රයක් වේ. හරි. විකර්ණ මගින් සමච්ඡේදනය වෙනවා නම් සමාන්තර ආශ්‍රයක් විකර්ණ සමච්ඡේදනය වෙනවා නම් සමාන්තර ආශ්‍රයක් වේ. හරි. ඕමගේගේ පාඩම් කරා කියලා ගණන් හදන්න පුළුවන් වෙන්නේ නැහැ. බෑ හදන්න බෑ. හරිද? ගණන් හදන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රැක්ටිස් එකෙන්. පාස් පේපර්ස් ටික කරගෙන යන්න. හරිද? දැන් ඔයගොල්ලන්ට තා පොඩි කාලයයි තියෙන්නේ මේ පාරවල් වල කරන කට්ටිය. හරිද? පොඩි කාලයයි තියෙන්නේ
දවස් එන පොඩ්ඩයි තියෙන්නේ ඉතින් 20 එක විෂයයකට දැන් ඔයගොල්ලන්ට තියෙන නිකන් දවස් දෙකක් වගේ තමයි එක විෂයයකට තියෙන්නේ ඔයගොල්ලන්ට වැඩ කරන්න හරිද කෙනෙක් අර දවස් ගාන මේ විෂයන් ගානේ බෙදුවම දවස් දෙකක් වගේ තමයි ඔයගොල්ලන්ට විෂයන් ගාන වැඩ කරන්න තියෙන්නේ ඊළඟට මොකක්ද තියෙන්නේ ඊළඟ එක අන්න ආවා අර කෑල්ලට හරිද ඊළඟට තියෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය දැන් සමාන්තර ආශ්‍රාදීනේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඕගෙනුත් ආයි ගණන් අහනවා ඇඩෙන්නේ අහන්නේ ඇස් පේනවා නම් ගණන් හදන්න පුළුවන් හරිද ජ්‍යාමිති ගණන් හදන්න ඇස් පේන්න ඕනේ හරිද ඇස් පේන්නත් ඕනේ ඒ කියන්නේ ඇස් දෙකේ පෙනීම හොදලා තියෙනෝනේ ඒ පෙනිලා ඒ පණිවිඩය මොලේට යන්නත් ඕනේ හරිද ඒ කියන්නේ ප්‍රොසෙස් වෙලා මොලේට යන්නත් ඕනේ යන්න මෙතෙන්ට දාන්නේ මේ තියරිය මෙතෙන්ට දාන්නේ මේ ප්‍රමේය කියලා ඒක ඔලුවට යන්න ඕනේ හරිද මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මෙහෙම ත්‍රිකෝණයක් ගත්තාම කොහොම ත්‍රිකෝණයක්ද ඕන ත්‍රිකෝණයක් හරිද මොකක් කරේ කොහොම ත්‍රිකෝණයක් ගත්තාම ABC කියලා ත්‍රිකෝණයක් ගත්ත කියමු ABC කියලා ත්‍රිකෝණයක් ගත්තාම මේ පාද මොකක් හරි පාද දෙකක හරිද මොකක් හරි පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකාර රේඛාව හරිද මොකක් හරි පාද දෙකක මධ්‍ය ලක්ෂය ආකාර රේඛාව මොකක් හරි පාද දෙකක් කියන්නේ ඔය හිතන්න මේ පාදේ මධ්‍ය ලක්ෂය මේක කියලා මේ පාදේ මධ්‍ය ලක්ෂය මේක අර පොඩේ වගේ වෙනවනේ මේ පාදේ මධ්‍ය ලක්ෂය මේක හරිද ඔය පාද දෙකේ මධ්‍ය ලක්ෂ මෙහෙම යා කරන රේඛාව ඉතිරි පාදයට හරිද ඉතිරි පාදය කියන්නේ මොකද්ද මෙන්න මේ පාදේ පාද දෙකක මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව ඉතිරි පාදය කියන්නේ මෙන්න මේක හරිද ඉතිරි පාදයට සමාන්තර වේ හරිද ඉතිරි පාදයට සමාන්තර වේ සහ ඉන් හරි අඩකට සමාන වේ ඉන් හරි අඩකට සමාන වේ කියන්නේ ඔයා හිතන්නකෝ මේ BC පාදයේ දිග සෙන්ටිමීටර් 10ක් කියලා එහෙනම් මේකේ දිග සෙන්ටිමීටර් 5ක් වෙනවා තේරුණා හරිද ඒ කියන්නේ මොකක් කර මෙහෙම ත්‍රිකෝණයක පාද දෙකක් සලකලා ඒ පාද දෙකේ මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව තියෙනවානේ ඒ රේඛාව ඉතුරු පාදයට සමාන්තර වෙනවා සමාන්තර වෙලා ඒ රේඛාවේ දිග අර ඉතිරි පාදයෙන් හරි අඩකට සමාන වෙනවා හරිද හරි අඩකට සමාන වෙනවා ඕකට කියනවා මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා හරිද මධ්‍ය ලක්ෂ ප්‍රමේය ආයික අහලා දෙනවා මධ්‍ය ලක්ෂ විලෝමය කියලා අර ඕකේ තමයි මේ ප්‍රමේය විලෝමය ගොඩක්ම ඕගොල්ලන්ට එන්නේ හරිද ප්‍රමේය විලෝමය අතර සම්බන්ධය ගොඩක්ම එන්නේ ඕකෙදී දැන් මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියන්නේ මේක හරිද මොකද්ද මධ්‍ය ලක්ෂ විලෝමය කියන්නේ මොකද්ද මධ්‍ය ලක්ෂ විලෝමය කියන්නේ දැන් මේක දැන් මම ගණන් හදන විදිහ කියලා දෙන්නේ නැහැ හරිද මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් ආයි ඇඩෙන්න ගණන් දෙන්න පුළුවන් හරිද ඇඩෙන්න ගණන් දෙන්න පුළුවන් මොකද්ද මධ්‍ය ලක්ෂ විලෝමය කියන්නේ මෙහෙම ත්‍රිකෝණයක් ගත්තාම අර එකම තමයි ඉතින් එකේම අනිත් දෙපැත්ත එකම අනිත් පැත්ත කාසිය දෙපැත්ත වගේ නිකන් CDF කියලා ගමුකෝ එකම ත්‍රිකෝණ නැතුව CD මේකේ C තියෙනවා ABCDEF හරිද කොහොම ගමුකෝ P නෙමේ F තියෙන්නේ හරිද දැන් මොකද්ද මධ්‍ය ලක්ෂ ප්‍රමේය කිව්වේ ත්‍රිකෝණයක මොකක් හරි පාද දෙකක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව ඉතිරි පාදයට ඒ කියන්නේ මේ පාද දෙක නෙමෙයි ඉතිරි පාදයට සමාන්තරයි සහ ඒ පාදයේ දිගින් හරි අඩකට සමාන වෙනවා හරිද ඒ පාදයේ දිගින් හරි අඩකට නැත්නම් ඒ පාදයේ දිගින් භාගයකට සමාන වෙනවා මෙතන මොකද්ද කියන්නේ මධ්‍ය ලක්ෂ විලෝමය හරිද අපි යෝග කර ෂෝට් ෆෝම් එකෙන් ලියන්නේ දැන් සාධනය කිරීම වලදී අර වඩාන්න ඇතුලේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා දිගට ලියන්නේ මා ඩොට් ල ප්‍ර මධ්‍ය ලක්ෂ ප්‍රමේය හරිද මේක ලියන්නේ මා ල වි හරිද කෙටියට ලියන්නේ ඉතින් පේපරේ බලන එක්කෙනා දන්නවා ඔයා දැන් මේක කියලා හරිද මධ්‍ය ලක්ෂ කියලා දාපුවම දන්නවා දාන්නේ ඒක කියලා නැත්නම් ඒවට නැත්නම් ඔයගොල්ලෝ ඒකට අතර මධ්‍ය ලක්ෂ විලෝමය කියලා ඒ කාලෙත් අපරාධය හරිද මේ ජ්‍යාමිති ගණන් හදන්න ගොඩක් කාලය තමයි වැදගත් වෙන්නේ මෙතන මොකද්ද වෙන්නේ මධ්‍ය ලක්ෂ විලෝමයෙන් කියන්නේ මධ්‍ය ලක්ෂ විලෝමයෙන් කියන්නේ මොකක් හරි පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳන් හරිද මොකක් හරි පාදයක මධ්‍ය ලක්ෂයේ ඉඳන් කොහෙද මේ පාදයේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් එක පාදයකට සමාන්තරව හරිද එක පාදයකට සමාන්තරව අනිත් පාදයට ඉරක් ගැහුවා කියමු රේඛාවක් ඇඳලා කියමු එක පාදයකට අර මේ පාදේම සලකමු මේ පාදයට සමාන්තරව මේ පාදයේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් ගහන රේඛාව ඉතිරි පාදයේ මධ්‍ය ලක්ෂය හරහා යනවා ඇත්තනේ ඉතින් දැන් මෙතන උනේ මධ්‍ය ලක්ෂ හරහා තියෙන රේඛා මේ මධ්‍ය ලක්ෂ දෙක යා කරාම ඉතිරි පාදයට සමාන්තර වුණා දැන් අතන කරේ මොකද්ද මේ පාදයට සමාන්තරව ඇඳනම් අනිවාර්යයෙන්ම මේ දෙකේ මධ්‍ය ලක්ෂ හරහා තමයි යන්නේ එකම එක තමයි එකම එකේ දෙපැත්ත හරිද දැන් මේකේ මෙතන ඉඳන් ගැහුවේ මේ දෙක සමානයි කියලා දීලා තියෙනවා ඔය මධ්‍ය ලක්ෂයේ ඉඳන් මේකට අපි ගන්නවා සමාන්තර රේඛාවක් මේ ඉතිරි පාදයට සමාන්තර රේඛාවක් ගහනවා ගැහුවාම
ඕක අනිවාර්යෙන් යන්නේ මෙන්න මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා. හරිද? මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ පැත්තරමද ගහන්නේ නෑ. දැන් ඔය හිතන්න මේ පාදයට ගැහුවා කියලා. දැන් අපිට මේ ලක්ෂ්‍යය ඉඳන් දැන් මේ තියෙන්නේ මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍යය. ඒ මධ්‍ය ලක්ෂ්‍යය ඉඳන් මේ පාදයට සමාන්තරව මෙහෙට ගැහුවා කියමු. මේ පාදයට සමාන්තරව මේ පැත්තට මෙහෙම ඉරක් ගැහුවා. හරිද? සරල රේඛාවක් යනවා. අන්න ඒ සරල රේඛාව දැන් මේකට එහෙම ගහපු සමාන්තර සරල රේඛාව මේ සමාන්තර රේඛාව. සරල රේඛාව මේකට සමාන්තරව ගැහුවේ. ඒ කියන්නේ මේ ලක්ෂ්‍යය ඉඳන් ඉතිරි පාදයට සමාන්තර රේඛාවක් ගැහුවා. එතකොට ඒක යන්නේ මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා. හරිද? ඕනෑම පැත්තකට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? දැන් මේකෙත් එහෙමයි. මේක මේ පැත්තට ගැහුවාම මේක මේ පැත්තට ගත්තාම මේක 20යි කියලා කියමු. එතකොට මේ රේඛාව 10ක් වෙනවා. හරිද? මේකයි. ඕවර ලොකු කරගෙන දගලන්න එපා. හරිද? ඒ කියන්නේ මේක උගන්වද්දිත් එන ලේසියට සරලව උගන්වන්න පුළුවන්. ආයි කියන්න මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කිව්වේ මොකද්ද? ත්‍රිකෝණයක. හරිද? ත්‍රිකෝණයක මොකක් හරි පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය යා කරන රේඛාව ඉතිරි පාදයට සමාන්තර වන අතර හරිද? ඉතිරි පාදයට සමාන්තර වෙනවා සහ ඒ ඉතිරි පාදයේ හරි අඩකට සමාන වෙනවා. ඕන ඇස් පේන එකෙත් පේනවනේ මේකට වඩා මේක පොඩි කියලා. හරිද? පොඩි කියන්නේ මේකෙන් හරි භාගයක් තමයි මේක. හරිද? මේකෙන් භාගයක් තමයි මේක. දැන් විලෝමයේ මොකක්ද උනේ? මොකක් හරි පාදයක මධ්‍ය ලක්ෂ්‍යයේ ඉඳන් එක පාදයකට සමාන්තරව වදින රේඛාව අනික් පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා යනවා. හරිද? මේකෙම අනිත් පැත්ත තමයි. එකේම දෙපැත්ත. හරිද? ඒකත් හරි. ඊළඟට මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය හරි මධ්‍ය ලක්ෂ්‍ය විලෝමය හරි ඊළඟට තියෙනවා ලස්සන එක. ලස්සන එකක් තියෙනවා මේ ඊට කලින් අපි අර දන්න එක නිකන් ලාවට කරගෙන යන්කෝ. නිකන් අර දැන් ලොකු එකක් නිගෙන ගත්තේ. ලොකු එකක් ඉගෙනගෙන දැන් මම අර ලොකු ඔක්කොම එකට දැම්මෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න එපා වෙනවා වීඩියෝ එකේ. ඉන්න පොඩි පොඩි ඒවාත් දානවා මැද්දට. ඊළඟ එක පොඩි එකක් ගමු. මොකද පොඩි එක? ඔයා දන්නවා මෙම ත්‍රිකෝණයි ත්‍රිකෝණයක් තිබ්බාම දැන් දන්නවා අදිදි දන්නවා මොකක්ද අදින්නේ කියලා. හරිද? ABC කියලා ත්‍රිකෝණයක් තිබ්බාම ත්‍රිකෝණේ කිව්ව ගම ඔයගලන්ට මතක් වෙන ප්‍රමේය කවුද? කවුද ඔයගලන්ට මතක් වෙන්නේ පුද්ගලයා? හරිද? කවුද මතක් වෙන්නේ ත්‍රිකෝණයක් දැක්ක ගම? හරිද? පයිතගරස්. හරිද? පයිතගරස් ප්‍රමේය. දැන් මේ උගන්වන්නේ පයිතගරස් ප්‍රමේය. මොකද පයිතගරස් ප්‍රමේය කියන්නේ? ඔක අර උගන්වනවා මේ මොකද්ද? කර්ණය මත අදින, ඒ කියන්නේ කර්ණය පාදයක් කොටගෙන අදින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය. ඉතිරි පාද දෙක ඉතිරි පාද දෙක පාද කරගත් සමචතුරස්‍ර දෙකේ වර්ගඵල දෙක එකතුවට සමාන වෙයි කියලා එන හැල්ලක් දානවා. හරිද? ඒක නෙමෙයි එච්චර ලොකුවට අදින්න ඕනේ නැහැ. මේ හිතන්න ඕනේ නැහැ. මේක වෙන්නේ ඔයා හිතන්නකෝ මේකෙ දිග A කියලා. මේකෙ දිග B කියලා හිතන්නකෝ. මේකෙ දිග C කියලා හිතන්නකෝ. ඕකේ වෙන්නේ. මේකට අපි කියනවා මේ ඉස්සරහ පාදෙට කියනවා කර්ණය. හරිද? කර්ණය. හරිද? ඕක සමාන මේක කර්ණය. එතකොට මේකෙන් අපිට ගන්න පුළුවන් පයිතගරස් ප්‍රමේය තමයි A ගේ වර්ගය ධන B ගේ වර්ගය සමානයි C ගේ වර්ගය. ඕක තමයි පයිතගරස් ප්‍රමේය. හරිද? ඕක ඉතින් ඕන එක්කෙනෙක්ට පුළුවන්. ඕන එක්කෙනෙක්ට පුළුවන්. හරිද? ඕක දැන් මැද්දට ගත්තේ අර කලින් මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය චුට්ටක් අමාරු වෙන සමහර කට්ටිය. හිතන්න බෑ චුට්ටක් දැන් මේ ගන්න බලනවා ඔයාලට හිතන්න පුළුවන්. දැන් මධ්‍ය මේ පයිතගරස් ප්‍රමේය හැමෝම දන්නවනේ. ඒ කියන්නේ මොනවද මේ පාද ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව කර්ණයේ වර්ගයට සමාන වෙනවා. හරිද? ඕකෙන් ගොඩක් ගණන් යනවා. හරිද? ගණන් යනවා. ඊළඟට මොකද්ද? ඊළඟට තියෙනවා මෙහෙම එකක්. සමාන්තර ආශ්‍ර ප්‍රමේය වල ටික තියෙනවා ඊළඟට. මොනවද සමාන්තර ආශ්‍ර ප්‍රමේය වල? සමාන්තර ආශ්‍ර ප්‍රමේය වල. ඔයා හිතන්න මෙම සමාන්තර රේඛා දෙකක් තියෙනවා. හරිද? සමාන්තර රේඛා දෙකක් තියෙනවා. මෙහෙම. ආය අදින්න පුළුවන් මෙහෙම. හරි. මම ගත්තා කියමු. ඕකට ඔය ප්‍රමේයයට කියනවා. අපි කියන්නේ ඔය ප්‍රමේයයට මේ විශේෂ නමක් නැහැ. අපි අර සමාන්තර ආශ්‍රිත ප්‍රමේයවල කියලා කියන්නේ. ඕක හදන්නේ මෙහෙම. හරිද? දැන් පේනවා ඔයාලට මෙහෙම සමාන්තර ආශ්‍රයක් මේ පැත්තට තියෙනවා. හරිද? මේක සමාන්තර ආශ්‍රයක්. හරිද? මේක සමාන්තර ආශ්‍රයක්. මේකත් සමාන්තර ආශ්‍රයක්. හරිද? මේ දෙකත් සමාන්තර රේඛා දෙකක්. හරිද? ඔයා දැන් මෙහෙම තියෙනවනේ සමාන්තර ආශ්‍රය දෙකක්. ඔය සමාන්තර ආශ්‍රය දෙකේ ලක්ෂණය මොකද්ද? පොදු ලක්ෂණයක් පේනවද? මේ සමාන්තර ආශ්‍රය දෙක තියෙන්නේ සමාන්තර රේඛා දෙකක් අතර. හරිද? සමාන්තර රේඛා දෙකක් අතර තමයි මේ සමාන්තර ආශ්‍රය දෙක තියෙන්නේ. තව මොකද්ද? අනිත් කාරණේ.
අනිත් කාරණේ තමයි පොදු පාදයක් තියෙනවා. නැත්තම් පොදු ආධාරකයක් තියෙනවා. හරිද? මේකට කියනවා පොදු ආධාරකයක් කියලා. එහෙනම් සමාන්තර රේඛා දෙකක් සහ පොදු ආධාරකයක් අතර පිහිටි සමාන්තර ආශ්‍ර දෙක වර්ගඵලය සමානයි. හරිද? ඔක තමයි ප්‍රමේය. ඒ කියන්නේ දැන් මේව සමාන්තර රේඛා දෙකක් අතරනේ මේක තියෙන්නේ. සමාන්තර රේඛා දෙකක් අතර සහයකට පොදු පාදයක් තියෙනවා. හරිද? දැන් මේවා අපි නම් කරොත් එහෙම මේක AB කියලා A B C D E F. මේ AB කියන පාද දෙන්නටම පොදුයි. AB කියන පාද දෙන්නටම පොදුයි. ඒ දෙක තියෙන්නේ සමාන්තර රේඛා දෙකක් මැද්දේ. හරිද? සමාන්තර රේඛා දෙකක් අස්සේ තියෙන්නේ. සමාන්තර රේඛා දෙකක් අතර පිහිටන මෙම පොදු ආධාරකයක් තියෙන සමාන්තර ආශ්‍ර දෙක වර්ගඵල මොනවද එන්නේ? සමාන වෙනවා. හරිද? සමාන වෙනවා. ඕකත් ඔයගලන්ට ගණන් හදද්දී ඕනි වෙනවා. හරිද? ඕකත් ඔයගලන්ට ගණන් හදද්දී ඕනි වෙනවා. ඊළඟ එක ඕකෙම තව එකක් තියෙනවා. හරිද? මේකම අදින්නම්කෝ. මෙහෙම. කොහටද අදින්නේ? මෙහෙට අදින්නේ. මේ රතුකින් අදින්නම්කෝ. මේ ආධාරකයෙන් මෙහෙම ගත්ත කොහොම ත්‍රිකෝණයක් ඇඳ කියමු. දැන් කලින් සමාන්තර ආශ්‍රය තිබ්බේ. හරිද? දැන් මෙහෙම ත්‍රිකෝණයක් ඇඳලා. ඕකේ තියෙන විශේෂත්වය මොකද්ද? මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය තියෙනව නේද? දැන් ওই ත්‍රිකෝණේ පිහිටන්නේත් මේ සමාන්තර රේඛා දෙක අතරමයි. විශේෂ ලක්ෂණය මොකද්ද? අර දැන් මේ අපි මේකේ සලකන්නේ මොකක් හරි. දැන් මේ සමාන්තර ආශ්‍රය මේ ත්‍රිකෝණය සලකනවා කියමුකෝ. හරිද? මේ සමාන්තර ආශ්‍රය කියන්නේ AEFB AEFB සමාන්තර ආශ්‍රයයි ANB හරිද? ANB කියන ත්‍රිකෝණය සලකනවා කියලා හිතන්නකෝ. ওই දෙක තියෙන්නේ සමාන්තර රේඛා දෙකක් මැද්දේ. හරිද? සමාන්තර රේඛා දෙකක් මැද්දේ පොදු ආධාරකයක් මත. හරිද? පොදු ආධාරකයක් මත. ඕකේ තියෙන විශේෂත්වය තමයි මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය තියෙනවනේ. මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් හරි භාගයක් තමයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. හරිද? සමාන්තර ආශ්‍රයේ වර්ගඵලයෙන් හරි භාගයක් තමයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය. බලන්න කොහොමද එන්නේ කියලා අර ලේසියිනේ. දැන් මේ ත්‍රිකෝණෙම අපිට මෙහෙම අදින්න පුළුවන් නේද? මේ ත්‍රිකෝණෙම අපිට අදින්න පුළුවන් නේද? මේකීද මෙතන විකර්ණයට මෙහෙම. ඔව්. දැන් නිකන් අච්චාරුවක් වගේ පේන නැද්ද? ගණන් ගන්න එපා. තේරුම් ගන්න බලන්න. අනිත් පාටින් අදින්නම්කෝ. හරිද? මේ ත්‍රිකෝණෙම අපිට මෙහෙම අදින්න පුළුවන්. අර මේ සමාන්තර ආශ්‍රය විකර්ණ විදියට. දැන් දන්නව නේද? විකර්ණකෙන් සමාන්තර ආශ්‍රය මේ මොකද්ද? විකර්ණකෙන් කියන්නේ සමාන්තර ආශ්‍රයක විකර්ණකෙන් සමාන්තර ආශ්‍රය වර්ගඵලය සමච්ඡේදනය කරනවා කියන්නේ. අන්න ඒ තීරීම තමයි කියන්නේ මේ ත්‍රිකෝණය මෙහෙට ගියත් ඒ වර්ගඵලයම තමයි තියෙන්නේ. හරිද? ඒ වර්ගඵලයම තමයි තියෙන්නේ. අපැහැදිලි නම් මේ පැත්තම ගන්නම්කොම. මෙන්න මේ ටික. මේ ටික මකලා දාන්න. අන්න දැන් බලන්න තේරුම් ගන්න. හරිද? කො මේකත් මකන්න. ඔන්න දැන් හරිනේ. දැන් හරිනේ. මොකද්ද? මේ සමාන්තර ආශ්‍රය කියන්නේ සමාන්තර රේඛා දෙකක් අතර පිහිටි සමාන්තර ආශ්‍රිකුයි ත්‍රිකෝණිකුයි මෙහෙම එකම පොදු ආධාරකයක් මත පිහිටනවා නම් එතන හැදෙන මේ සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය මේ ත්‍රිකෝණයේ වර්ගඵලය වගේ දෙගුණයක් වෙනවා. හරිද? දෙගුණයක් වෙනවා. ඔන්න ඊළඟ මොකද්ද? ප්‍රමේය. ඊළඟ ප්‍රමේය. හරිද? ප්‍රමේය කියලා කියන්නේ මේවට. ඊළඟ ප්‍රමේය. හරිද? ඊළඟ ජ්‍යාමිතික ප්‍රමේය. බලන්න දැන් කොච්චරක් ඉගෙන ගත්තද කියලා. දැන් මේ ටික ඔයගොල්ලන්ගේ පොත්වල තනින් තන තියෙන්නේ. හරිද? සමහරක් ඒවා 10 මුල තියෙනවා, 10 මැද්දේ තියෙනවා, 11 අන්තිම තියෙනවා. ඒතකොට දැන් ඔයගොල්ලෝ 11 අන්තිමට වෙද්දී අර 10 ඉගෙන ගත්ත ටිකත් ඔක්කොම මතක තියෙනවා. හරිද? දැන් මේ විදිහකින් ඔයගොල්ලන්ට ගොඩක් ඒවා ඔක්කොම එකපාර මතක් වෙනවනේ. ඔක්කොම එක තැනට අරගෙන තියෙන්නේ. හරිද? දැන් සමාන්තර ආශ්‍රය ගත්තාම අර දැන් මෙහෙම එකම ආධාරකයක් මත සමාන්තර රේඛා දෙකක් අතර පිට සමාන්තර ආශ්‍රය දෙකක වර්ගඵලය සමාන වෙනවා. දෙක නෙමෙයි ඕන ගානක සමාන්තර ආශ්‍රය වල වර්ගඵල සමාන වෙනවා. හරිද? තියෙන්න ඕනි පොයින්ට් එක තමයි. ඒ දෙක තියෙන්න ඕනේ මම සමාන්තර රේඛා දෙකක් මැද්දේ පොදු පාදයක් තියෙන්න ඕනේ. හරිද? පොදු පාදයක් පොදු ආධාරකයක් තියෙන්න ඕනේ. දැන් මේක මොකද උනේ? පොදු ආධාරකයක් තියෙනවා. සමාන්තර රේඛා දෙකක් තියෙනවා. එකක් සමාන්තර ආශ්‍රයක් අනිත් එක ත්‍රිකෝණයක්. ඒ ත්‍රිකෝණේ වර්ගඵලය සමාන්තර ආශ්‍රය වර්ගඵලයෙන් භාගයයි. හරිද? එතනට ගන්න හරි. ඊළඟ එක. හරිද? දැන් අපි බැලුවොත් එහෙම ප්‍රමේයවල අපි කතා කරලා තියෙනවා. 23. හරිද? දැන් ඊළඟ එක ඕගෙමදී අනිත් පැත්ත තමයි. දැන් අපිට සමාන්තර ආශ්‍රය අර පොදු ආධාරකයන් මත පිහිටි
සමාන්තර රේඛා දෙකක් අතර පිහිටි සමාන්තරාංශ දෙකක වර්ගඵලයත් සමාන වෙනවා. ඊළඟට මොකද්ද කිව්වේ? එහෙම තියෙන සමාන්තරාංශයක ත්‍රිකෝණයක ගත්තාම ත්‍රිකෝණයේ වර්ගඵලය අර සමාන්තරාංශයෙන් භාගයක් වෙනවා. ඔයා හිතන්නකෝ කොහොම තව ත්‍රිකෝණයක් තියෙනවා කියලා. හරිද? කොහොම තව ත්‍රිකෝණයක් තියෙනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ ඊර හැදුවම කැපුවාම මේ ත්‍රිකෝණෙත් හම්බ වෙනවා. ඔන්න. හරිද? ওই ත්‍රිකෝණ දෙකේ වර්ගඵල මොනවද වෙන්නේ? මේක සමාන්තරයි ඈ. මේ දෙක සමාන්තරයි. ওই ත්‍රිකෝණ දෙකේ වර්ගඵල මොනවද වෙන්නේ? පොදු ආධාරකයක් තියෙන්නේ. පොදු ආධාරකයක් සමාන්තර රේඛා දෙකක් අතර තියෙන්නේ. එහෙනම් මේ ත්‍රිකෝණ දෙකේ වර්ගඵලත් සමාන වෙනවා. හරිද? ත්‍රිකෝණ දෙකේ වර්ගඵලත් සමාන වෙනවා. හරිද? දැන් අර ෂෝට් නෝට් එක සාරාංශයක් වගේ ගවුත් මම සමාන්තර රේඛා දෙකක් මැද්දේ තියෙන ඔයා හිතන්නකො මෙහෙම සමාන්තරාංශ දෙකක්. හරිද? පොදු ආධාරකයේ මේක වුණාම නිකන් මේ පැත්තට වෙන සමාන්තරාංශ දෙකක් ගත්තොත් එහෙම සමාන්තරාංශ දෙකක් ගත්තොත් එහෙම මේකේ වර්ගඵලය මේකේ වර්ගඵලයට සමාන වෙනවා. හරිද? ඊළඟට මොකද්ද? මේ පැත්ත ඇදින්න. ඊළඟට ත්‍රිකෝණේ ත්‍රිකෝණේ තියෙන මේ තියෙන ත්‍රිකෝණේ මේ තියෙන සමාන්තර රේඛා දෙකක් තියෙනවා පොදු ආධාරකයක් තියෙනවා ත්‍රිකෝණ දෙකක් මේ මැන්දාම පොදු ආධාරකයක් ඉදිරි ත්‍රිකෝණ දෙකක් ඇන්දාම ත්‍රිකෝණ දෙකේ වර්ගඵල සමාන වෙනවා. ඊළඟට මෙහෙම පොදු ආධාරකයක් තියෙන තැනක තව මේකෙන් අදින්නම්කෝ. කොහොම සමාන්තර රේඛා දෙකක් තියෙනවා. පොදු මෙහෙම සමාන්තරාංශයක් තියෙනවා. ඔය සමාන්තරාංශයේ එක පාදයක් පොදු වෙච්ච ත්‍රිකෝණයක් තියෙනවා කියලා හිතන්නකෝ මෙහෙම. ඔන්නෝම කෑවා. පොදු ආධාරකයක් කියන්නේ එකම පාදයක් වෙන්න ඕනේ. එකම පාදයක්. හරි එකම පාදයක් තියෙනවා සමාන්තර රේඛා දෙකක් මැද්දේ තියෙන සමාන්තරාංශික ත්‍රිකෝණයක ගත්තාම සමාන්තරාංශ වර්ගඵලය ත්‍රිකෝණ වර්ගඵලයේ මේ වගේ දෙගුණයක්. නැත්තම් ත්‍රිකෝණ වර්ගඵලය කියන්නේ සමාන්තරාංශ වර්ගඵලයේ හරිය අඩ. හරිද? මේවා ඉතින් තේරුම් ගන්න ඕනේ. දැන් ලේසියිනේ. දැන් අර එක මේක ගොඩාක් පැහැදිලි කරා. හරිද? ගොඩාක් පැහැදිලි කරා. ඊළඟේ මොකද්ද? බලමු ඊළඟ. ඔන්න හරිය සමාන්තරාංශ ප්‍රමේය වල ටිකත් හරි. දැන් වැඩ කරපු එක්කෙනා නම් මේක නිකන් හෙන්න වටිනවා. හරිද? අමතක වෙච්ච වෙලා තිබ්බ මොනවා හරි අමතක වෙච්ච පොයින්ට් එකක් තියෙනවා පට ගාලා මතක් කරගන්න. වැඩ කරමු නැති කේනෙට නිකන් ටිකක් වෙලා ඉතින් ප්‍රංශ වගේ ඇති. ඉතින් මම අර පොඩ්ඩක් ගැඹුරට කියා දෙන හින්දා පොඩ්ඩක් බලා ගන්න. හරිද? තේරුම් ගන්න පුළුවන්. බැරි ගමන් නැහැ. ඊළඟට අපි මොකද්ද ගන්නෙ? समकोणी प्रमेय गम समकोणी प्रमेय हर समकोणी प्रमेय දැන් මම මේ 30ක් කතා කරලා අර පොඩි කෑලිද මම අර මේකේ කෑලි වලට කඩලා තියෙන හැටද කෑලි වලට ගැඩුවම 42ක් එනවා කිව්වා. දැන් මම කතා කරලා මේ වෙද්දි 28ක් 29ක් වගේ කතා කරලා තියෙනවා. ඔව් 28ක් 29ක් වගේ කතා කරලා තියෙන්නේ 30කට ආසන්න වෙන ගණන් කතා කරලා තියෙන්නේ දැන් 30ක් වගේ තමයි ඉතින් දැන් 30ක් වගේ කතා කරලා තියෙන්නේ. හරිද? 30ක් වගේ කතා කරලා තියෙන්නේ. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා මෙහෙම එකක්. මොකද්ද? සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය කියලා අහලා තියෙනවද? සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය. මොකද්ද සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය කියන්නේ? මොකක් හරි මෙහෙම ත්‍රිකෝණ දෙකක් තියෙනවා. හරිද? මම මේ දෙක වෙනසක් පේනව නේද? හරිද? මේක ලොකුයි මේක පොඩියිනේ. මේ ත්‍රිකෝණ ABC. හරිද? ABC. මේ පැත්ත DEF. ඔයා හිතන්න මේ ත්‍රිකෝණයේ කෝණ දෙකකට මේ ත්‍රිකෝණයේ කෝණ දෙකක් සමාන වෙනවා. හරිද? මුලින්ම අර සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය කියන්නේ මේ ත්‍රිකෝණයේ කෝණ තුනක් මේ ත්‍රිකෝණයේ කෝණ තුනටම සමාන වෙන්න ඕනි. හරිද? ඒ කියන්නේ මේක A නම් දැන් මේක A නම් මේකත් A. මේක B නම් මේකත් B. මේක C නම් මේකත් C වෙන්න ඕනේ. හරිද? දැන් අපිට ඔක තුනම සමානයි කියන්න ඕනේ නැහැ මේ ගාන හදද්දි. ඇයි අපිට දෙකක් සමානයි කිව්වම හරි. හරිද? දෙකක් සමානයි කිව්වම ඇති. දෙකක් සමානයි කියලා පෙන්වුවම ඇති හොඳටම ඇති. හේතුව මොකද්ද? දෙකක් සමාන නම් ඉතින් ඉදිරියේ කොහොමද සමාන වෙනවනේ. හරිද? කොහොමද? මේක මම හදලා පෙන්නන්න. දැන් මේකේ මේ කෝණ දෙක හරිද? මේක ඔය හිතන්නේ 30යි 30යි 70 කියලා ගමු. A කියන්නේ 30යි. හරිද? B කියන්නේ 70යි. හරිද? එතකොට ඉතිරි කොහොමද එන්නේ? 180 මේ දෙක එකතුව අඩු කරනවා. එහෙනම් ඊළඟ එක 80යි. දැන් මේක 30යි. හරිද? අනිත් එක 70යි. එහෙනම් ඉතිරි පාදේ කොහොමද? අරගේ 80 වෙනවා. හරිද? 80 වෙනවා. ඒක කොහොමද සමාන වෙනවා. ඉතින් ත්‍රිකෝණයෙන් 180ෙන් අර කෝණ දෙක එකතුවනේ අඩු කරන්නේ. එතකොට සමාන ගානන්නේ අඩු වෙන්නේ. හරිද? ඒ කියන්නේ
180 ඍණ x හරිද 180න් x කියලා ප්‍රමාණයක් අඩු කරාම ඕකමයි සමාන වෙනවා 180න් x කියලා ප්‍රමාණයක් අඩු කරාම දෙකම එකයිනේ හරි ඒ කියන්නේ දැන් මේ කෝණ දෙකක් සමාන නම් ඒ දෙකේ එකතු අපිට x කියලා ගන්න පුළුවන් හරිද x කියලා ගත්තාම 180න් ඒක අඩු කරාම එනවනේ ඉතිරි කෝණේ ඉතිරි කෝණෙ ඉතින් අර මේ දෙකේ කෝණ මේ ත්‍රිකෝණ දෙකේ මේ කෝණෙම තමයි තියෙන්නේ හරිද ඒක අර සුළු කිරීමෙන් එන්නේ හරිද දැන් මොකද්ද මේ සමකෝණී ප්‍රමේය ත්‍රිකෝණ ප්‍රමේය කියන්නේ මොකක් හරි මේ ත්‍රිකෝණ දෙකක් කොහොම සමකෝණී වෙනවනම් හරිද සමකෝණී වෙනවනම් දැන් සමකෝණී කියන්නේ මොකද සමකෝණීද කියන්නේ අංග සමයිද නෑනේ දැන් මේ ත්‍රිකෝණය මම ඇදලා තියෙන පොඩක් පේන්න මේක ලොකුයි මේක චූටි හරිද මේක ලොකුයි මේක චූටි එහෙනම් අංග සම නෙමේ සමකෝණී හරිද කෝණ සමානයි කෝණ තුනම සමාන වුණා කියලා පාද සමාන වෙන්නේ නැහැ හරිද ඒ ගොන් වැඩ වලින් ගණන් හදන්න එපා හරිද කෝණ තුනම සමාන නම් පාද සමාන වෙන්නේ නැහැ හැබැයි කෝණ තුනම සමාන ත්‍රිකෝණ වලට අපි කියනවා සමකෝණී ත්‍රිකෝණ. ඒ වගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? මේ වගේ සමකෝණී ත්‍රිකෝණ දෙකක මේ පාද අතර පාදවල විශාලත්ව අතර අනුපාත සමාන වෙනවා. මොකක්ද ඒ කියපු අපබ්‍රංශේ? තේරුන්නේ නැහැ නේද? මොකක්ද ඒ කිව්වේ? ඒ කියන්නේ ඔයා හිතන්නකෝ මෙතන AB හරිද? C ට අනුරූප පාද AB. මේ පැත්තෙන් C ට අනුරූප පාද DE. ඕක බෙදෙනවා DE ගෙන්. එතකොට එනවනේ මොකක් හරි අගයක් හරිද? මොකක් හරි අනුපාතයක්. අන්න ඔය අනුපාතය සමාන වෙනවා B ට ඉස්සරහින් තිබ්බ පාදේ AC B ට ඉස්සරහින් තිබ්බ පාදේ DF. ඔන්නෝම අනුපාත සමාන වෙනවා. ඒ කියන්නේ හැම වෙලෙම දැන් අර අපි සලකන පිළිවෙලට ලියන්න ඕනේ හරිද? දැන් මේ දෙක මාරු කරන්න එපා ගුණා වගේ. දැන් අපි මුලින්ම සැලකුවේ AB ගේ DE AB DE අතර අනුපාතය හරිද? AB DE අතර අනුපාතය. ඒ කියන්නේ AB ගත් මේකක්ද? හරිද ගත්තා? හරි හරි. C ඉස්සරහින් දෙන පාදනේ ගත්තේ. C ඉස්සරහින් දෙන පාදනේ ගත්තේ. C ඉස්සරහින් තියෙන AB මේ පැත්තේ C ඉස්සරහින් තියෙන DE. AB DE අතර අනුපාතය. දැන් ඊළඟට ගුණා වගේ කියලා මේ ත්‍රිකෝණයෙන් පටන් ගන්න එපා. පටන් ගත්තේ මේ ත්‍රිකෝණ නම් ඒ ත්‍රිකෝණයම හදාගෙන යන්න ඕනේ. හරිද? ඊළඟට ඊයක් කෝණයක් බලනවා අපි B වගේ කෝණයක් සැලකුවම B ට ඉස්සරහින් තියෙනවා AC. AC ට B ට ඉස්සරහින් තියෙනවා DF. ඒ කියන්නේ AC DF අනුපාතය. මේකට මේක සමානයි. ආයි සමාන වෙනවා සරල ත්‍රිකෝණ කොහමද? A. A ට ඉස්සරහින් තියෙනවා BC. A ට ඉස්සරහින් තියෙනවා EF. අන්න ආවා. හරිද? ඔන්න ඕකට අපි කියනවා සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය කියලා. ඕකෙන් මොකද කරන්නේද? බලන් ඉන්න තියෙන්නේ. නෑ ඕකෙන් ගණන් හදන්න පුළුවන්. හරිද? ඕකෙන් ගණන් හදන්න පුළුවන්. කොහොමද ගණන් හදන්නේ? ඒක ගණන් හදලා පෙන්නන්නම්කෝ. පහුනේ. මොකද්ද? ඔයා හිතන්න නිකන් මේක 10යි. හරිද? 10යි 20යි 30යි ගමු. මේක 10යි 20යි 30යි කියලා දීලා තියෙනවා. හරිද? 10යි 20යි 30යි. ඊළඟට මේක දීලා තියෙනවා අපිට 5යි. හරිද? මේක දන්නේ නැහැ. මේක x මේක y කියලා දීලා තියෙනවා කියමුකෝ. ඔය කෝණ දෙකේ මේ මොකද්ද මේ පාද දෙකේ විශාලත්ව හොයන්න ඕනේ. කොහොමද හොයන්නේ? මුලින්ම කරන්නේ මේ දෙක සමකෝණී කියලා පෙන්නනවා. හරිද? මොකක් හරි ඔයගොල්ලෝ දන්න මේ ප්‍රමේය පාවිච්චි කරලා මොකක් හරි ජිල් මට්ටයක් දාලා මේක සමකෝණී කියලා පෙන්නනවා. සමකෝණී කියලා පෙන්නන්නේ කොහොමද? මේ ත්‍රිකෝණයේ කෝණ දෙකකට මේ ත්‍රිකෝණයේ කෝණ දෙක සමාන කරන්න ඕනේ. සමාන කරලා මේ ත්‍රිකෝණෙ තිබීම සමාන වෙනවා. එතකොට ඒ ත්‍රිකෝණ දෙක සමකෝණී කියලා පෙන්වනවා. සමකෝණී කියලා පෙන්වුවා නම් දැන් ඔයාලට පුළුවන් අනුපාත පාවිච්චි කරන්න. අනුපාත කියන්නේ දැන් අපිට ඕනේ මේ x හා y වල අගයනේ. හරිද? අපි දන්න අනුපාතයක් මුලින්ම හදා ගන්න ඕනේ. දන්න අනුපාතය මොකද්ද? දෙකේම දන්න පාද දෙක බලන්න. මෙන්න 5යි 10යි මේක 5යි 10යි නේ. දැන් 5 කියන එක දන්නවනේ. මේකෙන් දන්නේ 5 විතරයි. 5 කියන්නේ මොන කෝණයට අනුරූප පාදයේද? මේ C කෝණයට. හරිද? C කෝණයට. එහෙනම් බලන්න මෙහෙ C කෝණයට. C කෝණයට මේ තියෙන්නේ 10යි. එහෙනම් මේක ලියන්න පුළුවන් අපිට 10 බෙදීම 5. ඕක සමාන වෙනවා. අපි දැන් බලමු දන්නේ නැති එක. x දන්නේ නැහැනේ. x ඉස්සරහින් තියෙන්නේ a. එහෙනම් x දන්නේ නැහැ. x දන්නේ නැහැ. x ඉස්සරහින් තියෙන්නේ a. එතකොට මෙහෙන් බලන්න a ඉස්සරහා තියෙන්නේ මොකද්ද? a ඉස්සරහා තියෙන්නේ 20. 20 යට a. හරිද? 20 යට a නෙමෙයි 20 යට x. හරිද? 20 යට x. මොකද්ද? මේ පැත්තෙන් a ට ඉස්සරහින් තියෙන්නේ 20. මේ පැත්තෙන් a ට ඉස්සරහින් තියෙන්නේ x. දැන් මේක සුළු කරන්න තියෙන්නේ. සුළු කරන්න ඉතින් මම අර ගුණිත දැම්ම කරා. හරිද? 5ට 1යි මේකට 2යි. මේකට 1යි මේකට 10යි. x සමානයි 10යි. හරිද? ලේසි. ඔක කොහොම තමයි එන්නේ. තේරෙනවද? සමකෝණී ත්‍රිකෝණ වල මේ භාවිත. මොකද්ද සමකෝණී ත්‍රිකෝණ වල භාවිත? සමකෝණී කෝණ දෙක සම මේ කෝණ දෙක නෙමෙයි. ත්‍රිකෝණ දෙක සමකෝණී වුණාම ඒ වගේ පාද අතර අනුපාත සමාන වෙනවා. පාද අතර අනුපාත සමාන වෙනවා. කියන්නේ අනුරූප කෝණ වලට අනුරූප පාද කියන්නේ අනුරූප මේ කෝණ වලට අනුරූප අතර වචනේ තෙන්නේ. කෝණ වලට
අනුරූප පාද අතර අනුපාත සමාන වෙනවා. හරිද? කෝණවලට අනුරූප පාද අතර අනුපාත සමාන වෙනවා. සිංහලත් පැටලෙනවා, වචනත් පැටලෙනවා. හරිද? හිතන්නේවා මේ දැන් ගාන විතරක් හිතන්න අර ඕලන්ට ඕල ලියන්නේ නැහැනේ. ඒ හින්දා අර තියරි ඔලුවට දාගන්න. තියරි ඔලුවට දාගත්තම තේරෙනවා දැන් මේ කෝණයට ඉස්සරහින් තියෙන මේ පාදේ. එතකොට මේ පැත්තෙන් මේ කෝණයට ඉස්සරහා මේ පාදේ. එහෙනම් මේ පාද දෙක අතර මේ අනුපාතය ආයි ඒ වගේම කෝණ දෙක මොකක් හරි පාද දෙකක් සරගලා ඒකට සමාන වෙනවා. එතකොට දැන් y ඔයා හොයලා බලන්න. හරිද? y හොයලා බලන්න කොහොමද එන්නේ කියලා. එච්චරයි සමකෝණී ත්‍රිකෝණ ප්‍රමේය කියන්නේ. ඕකෙනොත් ගණන් එනවා. හරිද? ඕකෙනොත් ගණන් එනවා. ඊළඟට හරි. ඊළඟට අපිට යන්න තියෙන්නේ බෝල වලට. මොනවද බෝල කියන්නේ? වෘත වලට යන්න තියෙන්නේ. හරිද? වෘත කියන්නේ බෝලයක්ද? ප්‍රශ්නයක්. වෘත කියන්නේ බෝලයක්ද? නෑ බෝලයක් කියන්නේ බෝලයකට වෘතයක් කියන්නේ වෘතයකට. හරිද? මොකද්ද? අපි ගත්තාම මෙහෙම වෘතයක්. අඩේ අද ඇදුණනේ රවුම. ඇද්දිත් තමයි දැක්ක. රවුමක් කැන්දා. මේක ගමු කේන්ද්‍රය. හරිද? කේන්ද්‍රය කියන්නේ හරි මැද්දනේ අලියට ඇය තියෙනවා වගේ පේන්නෙත් නැහැ. මේ ඔන්න කේන්ද්‍රය ගත්තා. හරිද? කේන්ද්‍රය ගත්තා. මේ ප්‍රමේය තමයි අපි දන්නා මේකට කියන්නේ වෘත්තයේ කේන්ද්‍රය. හරිද? අර ඒ කියන්නේ මෙතන ඉඳන් කේන්ද්‍රයේ ඉඳන් පරිධියට අදින සරල රේඛාව. විස්කම්භය කියන්නේ මේව කේන්ද්‍රය හරහා යන්න පරිධියේ ලක්ෂ දෙකක් යා කරාම එන රේඛාව. හරිද? ඔය ටික උඩ ගන්නන්න. දැන් මෙන්න මේ වගේ රේඛාවට අපි මොකද්ද කියන්නේ? මේ වගේ එකකට මේකට කියනවා ජ්‍යාය. හරිද? ජ්‍යාය. ජ්‍යාය. මොකද්ද? ජ්‍යාය. හරිද? ජ්‍යාය කියලා කියනවා මෙන්න මේ වගේ රේඛාවක. ජ්‍යාය. හරිද? ඔන්න ඔය ජ්‍යායට ප්‍රමේය මොකද්ද ඕගලන්ට තියෙන? හරිද? මෙන්න මේ ජ්‍යාය තියෙනවනේ. ජ්‍යායේ මධ්‍ය ලක්ෂයට. හරිද? ආව හිතන්නේ AB කියලා ජ්‍යායක් තියෙනවා. AB ජ්‍යායේ මධ්‍ය ලක්ෂය මේ වගේ තැනක් කියලා. හරිද? AB ජ්‍යායේ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ ඉඳන් යා කරන රේඛාව තියෙනවනේ. කේන්ද්‍රයේ ඉඳන් යා කරන රේඛාව මොකද්ද වෙන්නේ? ලම්බක වෙනවා. අන්න ප්‍රමේය. හරිද? ඔන්න ප්‍රමේය. වෘත්තයක කේන්ද්‍රයේ ඉඳන් ජ්‍යායක මධ්‍ය ලක්ෂයට අදිනු ලබන රේඛාව ලම්බක වෙනවා. හරිද? දැන් මේ ජ්‍යායේ මධ්‍ය ලක්ෂයට මේ කේන්ද්‍රයේ ඉඳන් ගහන රේඛාව ලම්බක වෙනවා. තේරුණාද? ඊළඟට මොකද්ද? මේකේම අනිත් පැත්ත. ඊළඟට මේකේම අනිත් පැත්ත. මොකද්ද මේකේම අනිත් පැත්ත කියන්නේ? ඔන්න බලන්න මේකේම අනිත් පැත්ත කොහොමද එන්නේ කියන්නේ? මේකේම අනිත් පැත්ත. මම ඒක දාන්න මේ PDF එක. එන වෙලාවක් ගියා ඒක දාන්න. ඇයි ඉතින් අර හොයන්න එපා මේ 10 වසරේ මුල් ඉඳන් ප්‍රමේය වල ටික එක තැනකට මේ ඔක්කොම මිස් වෙන්නත් බෑනේ. දැන් මේක වෙන්නේ මේකේම අනිත් පැත්ත කිව්වනේ. ඔයා හිතන්නකෝ කේන්ද්‍රයේ ඉඳන් මොකක් හරි ජායකට ලම්බකයක් ගන්නවා කිය. එහෙනම් අනිවාර්යෙන් මේ දෙක සමච්ඡේදනය වෙනවා. හරිද? කලින් මොකද්ද කිව්වේ? කලින් කිව්වේ මේ දෙකේ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රීය රේඛාවක් ගැවුවම ලම්බක වෙනවා. හරිනේ. ඊළඟට ඒකෙම අනිත් පැත්ත තමයි මේ ජායට කේන්ද්‍රයේ ඉඳන් ලම්බකයක් ගැවුවම මේක දෙකට බෙදෙනවා. දෙකේම එකේම අනිත් පැත්ත. හරිද? දෙකේම අනිත් පැත්ත. ප්‍රමේය සහ විලෝමය. හරි. ඊළඟ එක. ඊළඟට මම දාලා ඇත්තේ ඔයාලට වෘත ඛණ්ඩයේ කෝණ. හරිද? මොනවද? වෘත්තේ මකන්නේ මං. වෘත්තේ මකන්නේ. හරි. කේන්ද්‍රේ එහෙම වෘත්තේ. හරි. දැන් මොකද දන්නවා මම මොකද්ද අදින්න යන්නේ කියලා. මේවට අපි කියනනේ වෘත ඛණ්ඩ කියලා. ඔන්න ඔය වගේ ඒවට. ඊට පස්සේ එකක් ගහනවා මෙතන ඉඳන් මෙතෙන්ට. හරිද? දැන් දන්නේ කෙනා දන්නවා මොකද්ද මම කියන්නේ යන්නේ කියලා. දැන් බලන්න මේවට අපි කියනවා එකම ඛණ්ඩයේ කෝණ. එකම ඛණ්ඩයේ කෝණ නෑ එකම ඛණ්ඩයේ වෘත ඛණ්ඩ නෙමෙයි. හරිද? මෙතන මේකට එනම නෙමෙයි කියන්නේ. ඕගලන්ට පේනවා මෙතන තියෙන්නේ එකම ජ්‍යායක්. හරි මේ එකම ඡාපයක්. හරිද? මේ එකම ඡාපයක් මේ තියෙන්නේ. හරිද? එකම ඡාපයක්. ඔකට ඕගලන්ට කොහොමද තියෙන්නේ? හරි.
මේකට කියනවා ඡාපයක්. හරිද? මේකට කියනවා ඡාපයක් කියලා. එතකොට මේ වෘද්ධ ඡාපයකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය බලන්නේ වචන අනිවාර්යෙන් ඕගලන්ට ඕනි වෙනවා. හරිද? ආපාතනය කියන්නේ මෙහෙම ගිහිල්ලා මෙතන හදන කෝණය. හරිද? මේ ඡාප දිගෙන් කේන්ද්‍රය මත හදන කෝණය. අපි ගමු 2x කියලා. අර දැන් මම මෙතන කළු උඩ දාලා රතු පාටින් ලියුවා black and red. black and white නේ black and red වෙලා ලියවෙන්නේ. හරිද? මේ ඡාප දිගෙන් කේන්ද්‍රය මත හදන කෝණය තියෙනවානේ. අන්න ඔය කෝණය තියෙනවා. ආයි මේ ඡාප දිගෙන්ම මේ පරිධිය මත හදන කෝණය තියෙනවානේ. මේ දෙක අතර සම්බන්ධය මොකද්ද? මේ දෙක අතර සම්බන්ධය තමයි මේ ඡාප දිග පරිධිය මත හදන කෝණය වගේ දෙගුණයක් තමයි කේන්ද්‍රය මත හදන්නේ. ඒ කියන්නේ මෙන්න මේක x වෙනවා. හරිද? ඔන්න ඕකේ විශාලත්වය x. හරිද? මේ මොකක් හරි සමාන ඡාප දිගකින් එකම ඡාප දිගකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. හරිද? පරිධිය මත ආපාතනය කරන කෝණය වගේ දෙගුණයක්. හරිද? ඒ කියන්නේ ඔයා හිතන්නකො මේක මේකෙන්ම ගිහිල්ලා මෙන්න මේ වගේ දැනක ආපාතනය කරා කියලා කොහොම කෝණය? ඕකත් xම තමයි. හරිද? බලන්න ඕනි දේ එකම දේ මේ දෙන්න ඉන්නේ එකම ඡාප දිගෙන්ද කියලා. හරිද? එකම ඡාප දිගද බලන්න මේ දෙන්නගෙන් මේ ආධාරකය වගේ කෑල්ල. හරිද? එකම කකුල් දෙක තියෙන්නේ බලන්න. හරිද? එකම කකුල් දෙක තියෙන්නේ බලන්න. ඊළඟට එකම කකුල් දෙක තියෙන්නේ බලන්න. එකම කකුල් දෙක නම් දැන් මේක මෙතෙන්ට x යනවා. මේකත් මෙතෙන්ට මේක මෙතෙන්ට යනවා. මේක මෙතෙන්ට යනවා. දැන් මෙහෙ හැමදාම අදින්න පුළුවන් අපිට මේ. ඔහොම අදින්න පුළුවන්. හැබැයි මේ පොයින්ට් එක තමයි එකම ඡාප දිග වෙන්න ඕනේ. එහෙනම් මේකත් x. හරිද? මේකත් x. ඒ කියන්නේ ආයි කියනවා වෘත්තයක ඡාපයකින්. හරිද? වෘත්තයක සලකන ඡාප කොටසකින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය පරිධිය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක්. හරිද? දෙගුණයක්. ඊළඟ එක මොකද්ද? අන්න දැන් මේකෙන්ම කියන්න පුළුවන් ඊළඟ එක. හරිද? දැන් ආයි අදින්නත් ඕනේ නැහැ. මොකක්ද ඊළඟ එක? ඔයාලට කියන අපි එකම ඛණ්ඩයේ කෝණ කියලා. හරිද? එකම ඛණ්ඩයේ කෝණ කියලා කියනවා. හරිද? එකම ඛණ්ඩයේ කෝණ. මොනවාද මේ එකම ඛණ්ඩයේ කෝණ කියන්නේ? නැත්තම් එකම දැන් ඔයාලට පේනවා මේ දෙන එකම ඡාප දිග. ඔය ඡාප දිගෙන් ගිහිල්ලා පරිධිය මත මෙතෙන්ට ආපාදනය කරන කෝණය. ආයේ ඔය ඡාපෙන්ම ගිහිල්ලා මෙතෙන්ට ආපාදනය කරන කෝණය. ඔය දෙක මොකක්ද වෙලා තියෙන්නේ? සමානයි. මෙන්න මේ කෝණ වලට කියනවා එකම ඛණ්ඩයේ කෝණ කියලා. හරිද? එකම ඛණ්ඩයේ කෝණ කියලා කියනවා. ඒ කියන්නේ මෙහෙම එකම ඡාප දිගකින් මේ වෘත්තයේ ඕනම තැනක ආපාදනය කරන කෝණවල අගයන් සමාන වෙනවා. හරිද? දැන් මේක ගිහිල්ලා මෙතන සමාන මේ ආපාතනය වුණා. මේක ගිහිල්ලා මෙතන මේ පරිධියේ මේ කොටසේ ආපාතනය වුණා. මෙතන ගිහිල්ලා පරිධියේ මේ කොටසේ ආපාතනය වුණත් ඒ හැදෙන කෝණය අගය එකමයි. හරිද? එකමයි. ඒවට අපි කියනවා එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. හරිද? එකම වෘත්ත ඛණ්ඩයේ කෝණ. එකම වෘත්ත ඛණ්ඩය නැත්නම් එකම ඛණ්ඩයේ කෝණ. වෘත්ත ඛණ්ඩයේ නෙමෙයි එකම ඛණ්ඩයේ කෝණ. හරිද? එකම ඛණ්ඩයේ කෝණ කියලා තමයි ඔයාලට කියන්නේ. එකම ඛණ්ඩයේ කෝණ සමානයි. හරිද? අරක මොකද්ද? හැබැයි යෝග ගිහිලා කේන්ද්‍රය මත දැම්මහම මේ වගේ දෙගුණයක්. හරිද? මේ වගේ දෙගුණයක්. පරිධිය මතම ආපාදනය කරනවා නම් කෝණේ ඒ ඔක්කොම සමානයි. හරිද? මේ බලන්න මේකත් x මේකත් x මේකත් x. මෙතන ඉඳන් මෙතෙන්ට ගවුවත් ඒකත් x මෙතන ඉඳන් මෙතෙන්ට ගවුවත් ඒකත් xම තමයි. හරිද? ඊළඟ එක. හරිද? ඊළඟ එක. මුල අහලා තියෙනවද අර්ධ වෘත්තයේ කෝණ කියන එක? අර්ධ වෘත්තයේ කෝණ. මොනවද අර්ධ වෘත්තයේ කෝණ කියන්නේ? අර්ධ වෘත්තයේ කෝණ. අර්ධ වෘත්තයේ කෝණ කියන්නේ ආයෙත්. වෘත්තයේ විස්කම්භය තියෙනවානේ. අන්න ඔය විස්කම්භය මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය. හරිද? විස්කම්භය මගින් පරිධිය මත ආපාතනය කරන කෝණය අංශක 90යි. හරිද? ඕකට අපි කියනවා අර්ධ වෘත්තයේ කෝණ. ඇයි අර්ධ වෘත්තයේ කෝණ කියන්නේ? අර්ධ වෘත්තයේ කෝණ කියන්නේ බලන්න මේක තියෙන්නේ හරියටම අර්ධ වෘත්තයක නේ. නෑ අර්ධ වෘත්තය කියන්නේ වෘත්තයෙන් භාගයක් නේ. වෘත්තයෙන් භාගයක් කියන්නේ දැන් මේ උඩ ටික කැපුවාම මෙන්න මේ ටික කැපුවාම මෙන්න මේ අර්ධ වෘත්තයෙන් තමයි ගිහිලා ආපාතනය වෙන්නේ. හරිද? මේ ඡාප කොටස හරියටම අර්ධ වෘත්තයක් වෙනවා. මේ ඡාප කොටස හරියටම අර්ධ වෘත්තයක් වුණාම ඒ ඡාප කොටසින් ගිහිලා වෘත්තය මත ආපාතනය වෙන කෝණය අංශක 90යි. ඒවට අපි කියනවා අර්ධ වෘත්තයේ කෝණ කියලා. හරිද? එහෙනම් වෘත්තවල කතාවත් ඔතනින් ඉවරයි. ඊළඟට හරි ඊළඟට තියෙන්නේ මොකද්ද? වෘත්ත චතුරස්‍ර. වෘත්ත චතුරස්‍ර වල මේ වෘත්ත චතුරස්‍ර තියෙන්නේ අර මං ඒ PDF එක දාන්නම් වෘත්ත චතුරස්‍ර වල තියෙන්නේ. දැන් මොකද්ද වෘත්ත චතුරස්‍රයක් කියන්නේ? හරිද? මේක හම්බෙන්නේ ඕනට 11 වසරේ වෘත්ත චතුරස්‍ර ටික. වෘත්ත චතුරස්‍රයක් කියලා කියන්නේ මෙහෙම මේ
වෘත්තයේ මත පාද පිහිටන පරිදි. හරිද? තියෙන චතුරස්‍රයකට. හරිද? බලන්න මෙහෙම ඇඳලා. ඔන්න ඔය වගේ චතුරස්‍රයකට අපි කියන වෘත්ත චතුරස්‍රයක් කියලා. ඒ කියන්නේ වෘත්ත චතුරස්‍රයක තියෙන විශේෂත්වය තමයි වෘත්ත චතුරස්‍රයේ ශීර්ෂ 4. හරිද? වෘත්ත චතුරස්‍රයේ ශීර්ෂ 4 වෘත්ත චතුරස්‍රය මේ චතුරස්‍රයේ ශීර්ෂ 4 වෘත්තයක් කරහා යනවා. හරිද? දැන් මෙතන මේකේ ශීර්ෂ 4 මේ වෘත්තය හරහා යනවා. හරිද? ඒ වගේ චතුරස්‍ර වලට අපි කියනවා වෘත්ත චතුරස්‍ර කියලා. මොනවාද? ඔයවට කියනවා වෘත්ත චතුරස්‍ර කියලා. එතකොට අපි ගමුකෝ A B C D කියලා. හරිද? එතකොට ඕනන්ට ওই වෘත්ත චතුරස්‍ර ඇතුලෙන් මේ ප්‍රශ්න එනවා. හරිද? කී අවුරුද්දේ ජ්‍යාමිති ගාන වෘත්ත චතුරස්‍ර වලින් තමයි ඇවිල්ලා තිබ්බේ. එතකොට මේ වෘත්ත චතුරස්‍ර වල ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. මොකද්ද ප්‍රධාන ලක්ෂණය? මේ වෘත්ත චතුරස්‍ර වල සම්මුඛ කෝණ තියෙනවානේ. අපි මේක ගමු A කියලා. මේක ගමු B කියලා. හරිද? ඔන්න ඔය සම්මුඛ කෝණ වල එකතුව නැත්නම් සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. ඒ කියන්නේ A ධන B 180යි. හරිද? ඒ වගේම හරිද? B නේ මේක D කියලා ගමු. මෙතන D තියෙන හින්දා. A ධන D. මේ පැත්තේ මේක B මේක C කියලා ගත්තොත් එහෙම B ධන C. හරිද? A ධන D B ධන C 180ක් එනවා. ඒ කියන්නේ වෘත්ත චතුරස්‍ර වල වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූර්ණකයි. පරිපූර්ණකයි කියන්නේ එකතුව 180ක් වෙනවා. හරිද? ඊට පස්සේ ආයෙ ඔයගලන්ට තියෙනවා මේකත් ප්‍රමේයක්. හරිද? ඊළඟ ප්‍රමේය ඊළඟට තියෙන එක වෘත්ත චතුරස්‍රයක නම් පාදය දික් කරාම. හරිද? මෙහෙම පාදය දික් කරාම මේ පැත්ත හැදෙනවා නේද කෝණය? කෝණයක් හැදෙනවා නේද? අපි ওই කෝණේ ගමු නිකන් EF වගේ කියලා ගමු. ওই කෝණ F කියලා ගමු. ඔතන හැදෙන කෝණේ මේ හැදෙන කෝණේ මේ පාදය දික් කිරීමෙන් හැදෙන කෝණේ අභ්‍යන්තර කියන්නේ ඇතුලේ අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. අභ්‍යන්තර කියන්නේ ඇතුලේ සම්මුඛ කියන්නේ ඉස්සරහා අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. ඒ කියන්නේ A සමානයි F වෙනවා. හරිද? ඊළඟ එක ගත්තාම ඊළඟ එක මොකද්ද? ඊළඟ එක කියන්නේ තව එකක් උදාහරණයක්. මේ පාද දික් කරලා බලමු. මේ පාද දික් කරාම මෙහෙට යනවා. හරිද? දික් කරාම මෙතෙන්ට එක කෝණේ E කියලා ගමු අපි. මේ කෝණේ. ඕක සමාන වෙන්නේ මොකද්ද? අභ්‍යන්තර සම්මුඛ කෝණය. ඇතුලේ ඉස්සරහා තියෙන කෝණය. ඇතුලේ ඉස්සරහා තියෙන C. ඒ කියන්නේ ඒකෙන්නේ C සමානයි E කියන. හරිද? ඕක එක ප්‍රමේය. ඕක ගණන් හදද්දී ඕන යනවා. හරිද? ඕක ගණන් හදද්දී ඕන වෙනවා. ඕක එක ප්‍රමේය. ඊළඟට තියෙනවා වෘත්ත චතුරස්‍ර වල හරි වෘත්ත චතුරස්‍ර දෙන ඔච්චර. හරිද? වෘත්ත චතුරස්‍ර ආශ්‍රිත ප්‍රමේයන් තියෙනවා. වෘත්ත චතුරස්‍ර ආශ්‍රිතව තියෙන ප්‍රමේය වල ටික ඔච්චරයි. ඒ කියන්නේ මේව ඔයගොල්ලන්ට ප්‍රූෆ් කරන්න එනවා. හරිද? ඒ කියන්නේ ප්‍රූෆ් කරන්න එනවා. මේවර බව පෙන්වන්න එනවා. බව පෙන්වන්න එන ටික මම වෙනම කරන්න. හරිද? මේක අස්සේ කරාම වීඩියෝ එක දික් වෙනවනේ. එතකොට මෙහෙම ප්‍රමේයයක් තියෙනවා. මේක ගණන් හදද්දී ඕන වෙනවා. ඒ කියන්නේ ෆස්ට් පාර්ට් එකේ පොඩි ගානකට දෙන්න පුළුවන්. හරිද? සෙකන්ඩ් පාර්ට් එකෙත් දෙන්න පුළුවන්. එතකොට දැන් වෘත්ත චතුරස්‍ර කිව්වේ වෘත්ත කියන්නේ දැන් ඔයා මොකක් හරි මෙහෙම චතුරස්‍රයක් තියෙනවා නම් මේකෙම අනිත් පැත්ත. හරිද? මෙහෙම මොකක් හරි චතුරස්‍රයක් තියෙනවා කියමු. ඔය චතුරස්‍රයේ සම්මුඛ කෝණවල එකතුව. හරිද? සම්මුඛ කෝණ දෙකක එකතුව 180 නම් අන්න ඒක අනිවාර්යෙන් වෘත්ත චතුරස්‍රයක් වෙනවා. හරිද? මොකද වෘත්ත චතුරස්‍රයක ලක්ෂණය තමයි සම්මුඛ කෝණ පරිපූර්ණකය කියන එක. එතකොට දැක්කනේ අපිට ඒක දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන්. හරිද? දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ඕගොල්ලන්ට ස්පර්ශක වෙන. හරිද? දැන් වෘත්ත හරි වෘත්ත ඛණ්ඩ කරා. හරිද? මුල් ඊළඟ අංග සාම්‍ය කරා. ඊට පස්සේ සමකෝණී ත්‍රිකෝණ කරා. බද්ධ කෝණ ඒ ටික අර අනුරූප ඒකාන්තර කොම ගියාට පස්සේ ඊළඟට එනවා ඕගොල්ලන්ට මේ ස්පර්ශ. හරිද? වෘත්තයක ස්පර්ශ ආශ්‍රිත ගැටලු නේ ප්‍රමේයවල. හරිද? වෘත්තයක ස්පර්ශ ආශ්‍රිත බලමු. මේ වෘත්තයම ගන්න බලමු ෂේප් එක. නැත්නම් වෘත්ත අදින්න ගියාම එපා. හරිද? අන්න ඒක බේරගත්ත ෂේප් එකේ. දැන් මේ වෘත්තයේ තියෙනවා කේන්ද්‍රය. හරිද? මොකක්ද ස්පර්ශකයක් කියන්නේ? ස්පර්ශකයක් කියන්නේ මොකක්ද? එහෙම තියෙනවද ඔයාලට ස්පර්ශකයක් කියන්නේ මොකක්ද කියලා? මොකක්ද ස්පර්ශකයක් කියන්නේ? ස්පර්ශකයක් කියන්නේ මෙහෙම එකක්. හරිද? ඔයා හිතන්න
මෙතන ඉඳන් ගහනවා අපි අරයක්. හරිද? ඕනෑම මොකක් හරි දැනකට අරයක් ගහනවා. අරයක් ගැහුවාම මේ වගේ ලක්ෂයක් එනවනේ. හරිද? එතකොට මෙන්න මේ අරයට හරිද මෙතන ඉඳන් අපි මේ ගහපු අරයට ලම්බක වෙන විදියට අරයට ලම්බක වෙන විදියට මෙහෙම ගහන රේඛාවට අපි කියනවා සරල රේඛාවට කියනවා එම මේ වෘත්තයට ඇති ස්පර්ශකය කියලා. මේ ලක්ෂයේදී වෘත්තයට ඇති ස්පර්ශකය කියලා කියනවා මෙහෙම ගහන රේඛාවට. මෙහෙම ගහන රේඛාව කියන්නේ මේ ලක්ෂය A කියලා සැලකුවොත් එහෙම කේන්ද්‍රය O කියලා සැලකුවොත් එහෙම ආපෝ ලම්බක නැහැ. නැහැ මේ කියන්නේ මේ සලකුවතන ලම්බකයි. මේ පැත්තට නැහැ. හරිද? මොකක් හරි කේන්ද්‍රයේ ඉඳන් අපිට මේ වගේ ඒ වගේ ඒ ලක්ෂයට ස්පර්ශකයක් අදින්න කිව්වොත් එහෙම අපි මේ සලකන ලක්ෂය A කියලා ගමුකෝ. OA ආකරම එනවා අරය. හරිද? ඒ කියන්නේ අපිට කියනවා ප්‍රශ්නේදී ඒ ලක්ෂයට ස්පර්ශකයක් ගන්න. හරිද? ඒ ලක්ෂයේදී වෘත්තය හරහා යන ස්පර්ශකයක් ගන්න කියනවා. හරිද? කොහොමද වෘත්තය හරහා යන ස්පර්ශකය යන්නේ? ඒ ලක්ෂය හරහා යන ස්පර්ශකයක් ගන්න කියනවා. කොහොමද ගහන්නේ? OA ආකරනවා. OA ආකරම එන්නේ අරය. හරිද? එතකොට ස්පර්ශකයක් කියන්නේ හැම වෙලෙම OAට ලම්බක වන විදිහට. කියන්නේ අරයට ලම්බක වන විදිහට වෘත්තය හරහා ගමන් කරන සරල රේඛාව. ඕකට අපි කියනවා ස්පර්ශකයක් කියලා. හරිද? අපි නිකන් මේ වගේ ලක්ෂයක් කරගමු. මේ B ලක්ෂයක් සැලකුවොත් එහෙම මේ අර O ඉඳන් B ට ගහනවා මෙහෙම අරයක්. හරි. අරයක් ගහනවා. ඊට පස්සේ ඔය දෙතයි. වදේ ඔය අර මේකට ලම්බක වන පරිදි. හරිද? ඔය අරයට ලම්බක වන පරිදි. නයා ගිහිල්ලා. හරිද? ඔය මේකට ලම්බක වන පරිදි ගහන රේඛාවට කියනවා ස්පර්ශකයක් කියලා. හරිද? ලේසි. ඒක නිකන් මේකට අපි ස්පර්ශකයක් කියලා කියනවා. එතකොට දැන් ඉගෙන ගත්තා මොකද්ද ස්පර්ශකයක් කියන්නේ කියලා. හරිද? ස්පර්ශක නිර්මාණය. ස්පර්ශක නිර්මාණය කියන එක වෙනම තියෙනවා. ඒක තියෙන්නේ මොකේද? ඒක තියෙන්නේ නිර්මාණය පාඩමේ. හරිද? ඒක තියෙන අර කන්ස්ට්‍රක්ෂන් කියලා තියෙන මොනවාද මේ කව කටු ඒ වර්ගෙන කරන්නේ. ඒ පාඩමෙන් තමයි මේ ස්පර්ශක නිර්මාණය කියලා කියන්නේ. හරිද? අපි මේකෙදි ඉගෙන ගන්න මොකද්ද මේ ස්පර්ශක කියන එකේ තියරි ටික. හරිද? තියරි ටික. දැන් මේක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ වෘත්තයකට ස්පර්ශකයක් ගැහුවා කියන කිව්ව ගමන්ම ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ. ඒ ස්පර්ශකයේ ගහපු ලක්ෂයයි කේන්ද්‍රයයි යාකරම අර එනවනේ. අන්න ඒ අරයට හැම වෙලෙම මේ ස්පර්ශකය ලම්බකයි. හරිද? අරයට ස්පර්ශකය හැම වෙලෙම ලම්බකයි. ඒ කියන්නේ ස්පර්ශක මේක කියන අපි ස්පර්ශ ලක්ෂය කියලා. ස්පර්ශ ලක්ෂයට කේන්ද්‍රය දයා කරන රේඛාව අරය වෙනවා. ඔය අරයට මේ ස්පර්ශකය හැම වෙලෙම ලම්බකයි. හරිද? ඒක මතක තියාගන්න ඒක ගණන් හදද්දී ඕනේ වෙනවා. ඊළඟට ආයි ඔයගොල්ලන්ට මම දාලා තියෙනවා මේ හරි. ඊළඟට තියෙනවා මේ බාහිර ලක්ෂ්‍ය. හරිද? බාහිර ලක්ෂ්‍යයක් සලකමු මොකක් හරි. මේ ටික මකලා. බාහිර ලක්ෂ්‍ය. මෙනවා කොහොම එනවා. හරිද? මෙතන කේන්ද්‍රය තියෙනවා. බාහිර ලක්ෂ්‍යයක් කියන්නේ මේ වගේ ලක්ෂ්‍ය. මේ වගේ ලක්ෂ්‍ය. ඔය වගේ ලක්ෂයක ඉඳන් වෘත්තයකට ස්පර්ශක කීයක් ගහන්න පුළුවන් ඇතිද? හරිද? බාහිර ලක්ෂයක ඉඳන් වෘත්තයට ස්පර්ශක කීයක් ගහන්න පුළුවන්ද? බාහිර ලක්ෂයක ඉඳන් වෘත්තයට ගහන්න පුළුවන් ස්පර්ශක දෙකයි. හරිද? වෘත්තයකට ගහන්න පුළුවන් ස්පර්ශක දෙකයි. ඒ කොහොමද? එකක් එනවා මෙහෙම. හරිද? ඕක දැන් මේක හරහා යන්න නැති වෙන්නත් පුළුවන්. මම මේ අතේ දුරට අපේ මට්ටමනේ ගහන්නෙම. මෙහෙම ගිහිල්ලා ඔන්න එකක්. හරිද? ඔන්න එකක්. හරිද? ඒ කියන්නේ එතකොට මෙතන ස්පර්ශ වෙනවනේ. මේ ස්පර්ශ ලක්ෂයයි මේකයි. ඕකයි මෙහෙම යා කරාම මොකක්ද වෙන්නේ? මේ දෙක යා කරාම මේ දෙක අනිවාර්යෙන් ලම්බකයි. හරිද? මෙතන ස්පර්ශ වුණානේ. ඊළඟට මෙතන ඉඳන් මේ ලක්ෂයනේ. හරිද? මේ ලක්ෂය තමයි හම්බුනේ. හරිද? මෙතන ඉඳන් ආයි තව එකක් මෙතෙන්ට ගහන්න පුළුවන්. හරිද? අඩි රුලක්වත් නැහැ. මට මෙතන ගහන්න කියන්නේ පායනවා මේක. මෙහෙම එන්නේ. හරිද? ෂේප් නේ. චිත්‍ර පන්තියක් වගේ. හරිද? කොහොම ෂේප් එක ඇද්ද? හරිද? ගණන් ගන්න එපා. මේම ස්පර්ශයක් ඇද වෙලා තියෙන්න පුළුවන්. මේ වයිට් බෝඩ් එක ඇදින් ඉන්න. කොහොම ස්පර්ශකයක් ගහන්න පුළුවන්. ස්පර්ශක දෙක බාහිර ලක්ෂයක ඉඳන් ස්පර්ශක දෙකක් ගහන්න පුළුවන්. කොහොම එකකුයි මේ පැත්තෙන් මෙහෙම තව එකකුයි.
හරි වයිට් බෝඩ් එකේ කෙලින් අදින්න මේ මොකද්ද ඔව් වයිට් බෝඩ් නේ මොකද්ද කළු ලෑල්ල කෙලින් අදින්න පුළුවන් මේක තමයි අදින්න මාරු හරිද දැන් මේ වගේ තරක ස්පර්ශ වුණානේ දැන් මේ තියෙන ස්පර්ශ ලක්ෂ්‍ය අන්න ඔය ස්පර්ශ ලක්ෂ්‍යයට අදින එකට මේක ලම්බක වෙනවා හරිද ඔය දෙක ලම්බක වෙනවා මේ තියෙන කේන්ද්‍රය හරිද ඒ කියන්නේ බාහිර ලක්ෂයක ඉඳන් හරිද සලකන ලද බාහිර ලක්ෂයක ඉඳන් අපිට වෘතයකට ස්පර්ශක දෙකක් ගහන්න පුළුවන් හරිද වෘතයකට ස්පර්ශක දෙකක් ගහන්න පුළුවන් දැන් ඕකේ පොඩි ලක්ෂණ ටිකක් තියෙනවා හරිද මොකද්ද තියෙන ලක්ෂණ ටික වාට පේනවනේ මෙතන දැන් මේ බාහිර ලක්ෂයයි මෙන්න මේ කේන්ද්‍රය යා කරන්න පුළුවන් හරිද මේ දෙක මේ යා කරන්න පුළුවන් ඔන්නෝම යා කරා හරිද කේන්ද්‍රය බාහිර ලක්ෂය යා කරා ඔන්නෝම කේන්ද්‍රය බාහිර ලක්ෂය යා කරාම දැන් මේ තියෙන ස්පර්ශක දෙකන්නේ මේ තියෙන ස්පර්ශක දෙක එතකොට ඔතන එක ප්‍රමේයක් තමයි ඔහොම ස්පර්ශක දෙක මේ යා කරාට පස්සේ මෙතන මේ කෝණයක් නෙන්නේ අන්න ඔය කෝණේ මේ බාහිර ලක්ෂය කේන්ද්‍රය යා කරාම වෙන රේඛාවෙන් සමච්ඡේදනය වෙනවා හරිද රේඛාවේ සමච්ඡේදනය වෙනවා ඒ කියන්නේ මේක x නම් මේකත් x වෙනවා හරිද එහෙම වෙනවා ඒ කියන්නේ බාහිර ලක්ෂයේ ඉඳන් මේවා සාධනය කිරීම තියෙනවා හරිද මේවා සාධනය කිරීම තියෙනවා ඒ ටික වෙනම ගන්නන්න හැබැයි මේ ටික ඕගොල්ලන්ට අර ගාන හදාගෙන යද්දි ඕනේ වෙනවා හරිද ගාන හදාගෙන යද්දි ඕනේ වෙනවා දැන් මෙතන උනේ මොකද්ද මෙතන මොකද්ද අපි කරේ මේ බාහිර ලක්ෂය දැන් ස්පර්ශක දෙකක් ගැහුවා ඔය ස්පර්ශක දෙක ගන්නට මේ මෙතන ඉඳන් අදින අරයන් දෙකට ලම්බක වුණා ඊට පස්සේ මේ බාහිර ලක්ෂයයි හරිද අපි බාහිර ලක්ෂය ගමු p කියලා හරිද බාහිර ලක්ෂය p කේන්ද්‍රය o මේ op යා කරන රේඛාවෙන් මේ ස්පර්ශක මෙහෙම ස්පර්ශක දෙක මේ බාහිර ලක්ෂය දැන් ස්පර්ශක දෙක ගෙවම හැදෙන කෝණේ දිනවනේ කෝණේ මේ රේඛාවෙන් සමච්ඡේදනය කරනවා ඊළඟ ප්‍රධානම දේ තමයි මේ අදින ස්පර්ශක දෙක දිනව නේද මේ අදින ස්පර්ශක දෙක දිගින් සමානයි හරිද දිගින් සමානයි හැම වෙලේම බාහිර ලක්ෂයක ඉඳන් වෘත්තයකට ස්පර්ශක දෙකක් ගහන්න පුළුවන් ඒ දෙක දිගින් සමානයි මේ දෙක දිගින් සමානයි ඒ දෙක අතර කෝණය සමච්ඡේදනය වෙනවා මේ කේන්ද්‍රයයි මේ වෘත්තයේ මධ්‍ය ලක්ෂය යා කරාම හරිද මේ දෙක කරාම එනවා ඊට පස්සේ තව එකක් ඕගොල්ලන්ට කිව්වොත් එහෙම හරි මෙතනත් මේක සමාන වෙනවා නම් ඒ වගේම මේ කෝණ දෙකත් සමාන වෙනවා මේක y නම් මේකත් y වෙනවා හරිද මේකත් y වෙනවා හරිද ඕක දැන් අර ප්‍රූෆ් කරන්න පුළුවන් ඉතින් බැරි ගමක් නැහැ මේ කියන්නේ බැරි ගමක් නැහැ ඔයාලට අනිවාර්යයෙන්ම තියෙනවා ඒක මේ පේපරේදී අහන්න පුළුවන් දැන් මේ දෙක සමාන බව පෙන්වන්න එතකොට ඔයාලට ජ්‍යාමිතිය දැනුම් පාවිච්චි කරලා ඒක හදන්න වෙනවා හරිද එහෙම මේ ප්‍රූෆ් කරන වීඩියෝ ටික මම මේ ප්‍රූෆ් කරන වීඩියෝ ටික මම දාන්න ප්‍රූෆ් කරන වීඩියෝ ටික දාන්න මේ දැන් මේක තියෙන්නේ මේක ප්‍රමේයක් හරිද මේ ටික ඔයගලන්ට තියෙනවා මේක ප්‍රමේයක් මේක ඔයගලන්ට තියෙන කියන්නේ සම්මත ප්‍රමේයක් ගණන් හදාදී පාවිච්චි කරන්න පුළුවන් හරිද මේක තමයි දැන් අර අද කතා කරපු සෙට් එක පොඩ්ඩක් ලොකුවටම තිබ්බේ මේ මොකද්ද මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයත් එච්චර දෙයක් නැහැ හැබැයි මේකේ පොඩ්ඩක් තියෙනවා මොකද්ද අර බාහිර ලක්ෂයක ඉඳන් මේ වෘත්තයට අදිනු ලබන ස්පර්ශක කියන තමයි මේකේ තියෙන්නේ ස්පර්ශක වලින් ස්පර්ශක දෙක ගැව්වහම ස්පර්ශක දෙක හැම වෙලෙම විශාලත්වයේ සමාන වෙනවා හැම වෙලෙම විශාලත්වයේ සමාන වෙනවා ඒ බාහිර ලක්ෂයේ කේන්ද්‍රය යා කරාම එන රේඛාවෙන් මේ ස්පර්ශක දෙක අතර තියෙන කෝණය සමච්ඡේදනය වෙනවා ඒ වගේම මෙතන මේ අරයන් අතර තියෙන කෝණය සමච්ඡේදනය වෙනවා හරිනේ එතකොට අපි දන්නේ නැති වුණාට හරිද දන්නේ නැති වුණාට මේක අර අපි කතා කරපු ටික පොයින්ට් වයිස් ගත්තොත් එහෙම අපි කතා කරලා තියෙනවා මේ වෙද්දි ප්‍රමේයවල 41ක් හරිද 41ක් කතා කරලා තියෙනවා හරිද දැන් මේක මේ ස්පර්ශක සීන් එක ඔතනින් ඉවර නෑ තව එකම එක ප්‍රමේයක් තියෙනවා දැන් ස්පර්ශක කතා කරන්නේ දැන් බාහිර ලක්ෂ්‍ය දන්නේ ස්පර්ශක වලින් එන මේ මොනවද ප්‍රමේයවල එක කර තියෙන්නේ මේක තමයි මේක විතරයි තියෙන්නේ ඊළඟට තව එකක් තියෙනවා එකම එකක් තියෙනවා හරිද අන්තිම එක ඔයගොල්ලෝ අහලා තියෙනව නේද ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ වගේ කතාව මොකද්ද ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ කියන්නේ බලමු මොකද්ද කියන්නේ ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ කියන්නේ මේක හරිද ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ මේක අන්තිම ප්‍රමේය කතා කරන අන්තිම ප්‍රමේය ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ දැන් ඉතින් අහගන්න හොඳට අහගන්න මේක ඕනි මේකෙන් නම් අනිවාර්යෙන් ප්‍රශ්නයක් එනවා හරිද මේකෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා බලන්න ඔය එපා දැන් මේ දිනේ කේන්ද්‍රය හරිද ඔයා හිතන්නේ මේ වෘත්තයට ගහන ස්පර්ශකයක් මෙහෙම මම ස්පර්ශකයක් ගැහුවා මෙහෙම ස්පර්ශකයක් ගහලා මේ ස්පර්ශකයට ඔයා හිතනකො ස්පර්ශකය හරහා ස්පර්ශකය මේ දෙන මේකට අපි කියන ස්පර්ශ ලක්ෂය කියලා හරිද
ස්පර්ශකයයි වෘත්තයයි ස්පර්ශ වෙන තැනට කියනවා ස්පර්ශ ලක්ෂය කියලා. එතකොට අපි මෙහෙම ස්පර්ශ ලක්ෂය හරහා යන ජායක් ඇඳා කියමුකෝ මෙහෙම. ජාය. හරිද? කිව්වනේ වෘත්තයක් මෙහෙම ඇඳලා මේ වගේ එකක් කියන්නේ ජායක්. හරිද? විස්කම්බය කියන්නේ විශේෂිත ජායක්. ඒ කියන්නේ විස්කම්බය කියන්නේ අදින්න පුළුවන් විශාලතම ජාය. හරිද? මේ තියෙන ජාය. එතකොට මේ මොකද? ස්පර්ශක ලක්ෂය හරහා යන මෙහෙම ජායක් ඇඳාම හැදෙනවා නේද මෙතන කෝණයක්. හරිද? මෙහෙම ජායක් ඇඳාම ජායයි මේ ස්පර්ශකයේ අතර හැදෙනවනේ කෝණය. x කියලා කෝණයක් මෙතන. හරිද? x කියලා කෝණයක් හැදෙනවා. ඔන්න ඔය x කියන කෝණය මෙන්න මේ වෘත ඛණ්ඩයට හරිද? මෙන්න මෙතන තියෙන වෘත ඛණ්ඩය. මේ තියෙන වෘත ඛණ්ඩය. ඔන්න ඔය වෘත ඛණ්ඩය කොහෙද? මෙහෙම පරිධිය මත ආපාතනය කරන කෝණය තියෙනවනේ. ඔය වෘත ඛණ්ඩය කියලා පරිධිය මත ආපාදනය කරන කෝණය කියනවනේ. අන්න ඕකට විශාලත්වයෙන් සමාන වෙනවා. මොකක්ද කිව්වේ? ස්පර්ශකයක් ගහලා මේවට අපි කියනවා ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ කියලා. හරිද? මේව සමාන වෙන ඒවාට කියනවා ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ කියලා. ඒ කිව්වේ මොකද්ද? දැන් ස්පර්ශකයේ තියෙනවා මේකට කිව්වා ස්පර්ශ ලක්ෂය, ස්පර්ශක ස්පර්ශ ලක්ෂය, ස්පර්ශක ලක්ෂයෙන් ස්පර්ශක ලක්ෂය හරහා යන ජායක් ඇඳාම ඒ ජාය ස්පර්ශකයේ අතර නිර්මාණය වෙන කෝණය තියෙනවනේ. මේ කෝණයේ විශාලත්වය සමාන වෙනවා මේ ඡාප දිගේ නැත්නම් මේ වෘත ඛණ්ඩයෙන් පරිධිය මත ආපාදනය කරන කෝණයට. හරිද? පරිධිය මත ආපාදනය කරන කෝණයේ විශාලත්වයට සමාන වෙනවා. හරිද? ඕක තමයි තියරි. දැන් ඕකේ අනිත් පැත්ත ගන්නත් පුළුවන්. දැන් ඔය හිතනවා මෙතනත් කෝණයක් තියෙනවනේ. දැන් ස්පර්ශකයයි ජායයි. ස්පර්ශකයයි ජායයි අතර මෙතන එක කෝණයක් විතරයි. තව කෝණයක් තියනවද? හරිද? තව කෝණයක් තියෙනවද? එයි මේක මෙදී. මේකත් ගන්න පුළුවන් අපිට. මෙන්න මේ y කියන කෝණය. එහෙනම් ඕකට සමාන වෙන කෝණය මොකද්ද? මේකට සමාන වෙන්නේ අර පොඩ රටාවක් තියෙනවා. හරිද? මේකේ තියෙන්නේ එළියෙන්. එළිය කියන්නේ මේකේ තියෙන්නේ එළියෙන්. ඒ කියන්නේ ජාය නම් ජායට එළියෙන්. එතකොට කෝණය එන්නේ මේ පැත්තට. දැන් මේක ජායට එළියෙන් කෝණය එන්නේ මේ පැත්තට. ඒ කියන්නේ මෙන්න මේ දැන් මේ වෘත ඛණ්ඩයම තමයි. ඒ වෘත ඛණ්ඩයෙන් මේ පැත්තේ හැදෙන කෝණය. හරිද? මේ පැත්තේ හැදෙන කෝණය. අන්න ඔය කෝණය මෙන්න මේ කෝණය y වෙනවා. හරිද? ඒක රටාවක් තියෙන රටාවක් නෙමෙයි. අර බැලුවම පේනවා. අරකේ තියෙන දැන් මේක ජාය නම් මේ පැත්තේ කෝණය සැලකුවා ගේමු. මේ පැත්තේ කෝණය සැලකුවහම මේකේ තියෙන එළියේ හැම වෙලෙම ඉන්නේ ඇතුලේ. හරිද? දැන් මේකට මේක සමාන වෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැනේ. මේකට දැන් මේක තියෙන එළියේ කෝණය නෙමෙයි මෙතනින් ඇතුලේ කෝණය. හරිද? ඇතුලේ පරිධිය මත ආපාදනය කරන කෝණය. දැන් මේකෙන් මේ පැත්තේ මෙතනින් ඇතුලේ පරිධිය මත ආපාදනය කරන කෝණය. හරිනේ? ඒකාන්තර වෘත ඛණ්ඩයේ කෝණ. හරිද? ඔන්න ඔතෙන්ට එනකන් දැන් අපි කතා කරා ප්‍රමේයවල් මේ 40ක් විතර කතා කරා. එතකොට දැන් ওই ප්‍රමේයවල් 40 ඇතුලේ කියන්නේ ප්‍රමේයවල්ම 40ක් නෙමෙයි කියන්නේ දැන් අර මම මොනවද මේ ත්‍රිකෝණාංග සාම්‍ය වලත් පාපාපා කියන එකක් පාකෝපා කියන එකක් ඒ වගේ අරගෙන නේද? එතකොට එහෙම ගත්තාම අර ඕගොල්ලන්ට තියෙන දැන් 40ක් වෙන්නේ අර ඒවා එක එක ගත්තාම නැත්නම් ඕගොල්ලන්ට 40ක්ම කියලා නැහැ. එතකොට අර මම මේ පොයින්ට් කරේ ඕගොල්ලන්ට මේ ඉගෙන ගන්න ලේසි වෙන්න. එතකොට මේ ටිකෙන් අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇහෙනවනේ. හරිද? මේ ටිකෙන් අනිවාර්යයෙන්ම ඕන වෙනවා. ත්‍රිකෝණාංග සාම්‍ය නැතුවම බෑ. හරිද? සමකෝණී ත්‍රිකෝණ ඉඳලා හිටලා එනවා. ඒ වුණාට අනිවාර්යෙන් ඔක සමකෝණී ත්‍රිකෝණ ගෑවෙනවා. හරිද? නෑම කියන්නත් බෑ. ඔක බලාගෙන යනකොට සමකෝණී ත්‍රිකෝණත් එනවා. ඊළඟට මේ වෘත්ත චතුරස්‍ර ඒවා නම් එනවා. ඒවා අනිවාර්යෙන් ඔය මේ ජ්‍යාමිතිය ප්‍රශ්නේ තියෙනවා. ගිය අවුරුද්ද හැබැයි වෘත්ත චතුරස්‍ර ආවා. හරිද? වෘත්ත චතුරස්‍ර ආවා. මේ පාර සමාන්තර ආශ්‍රය එන්න ඉඩක් තියෙනවා. හරිද? සමාන්තර ආශ්‍රය ආශ්‍රිත ප්‍රශ්නයක් එන්න ඉඩ තියෙනවා. සමාන්තර ආශ්‍රය. ඊට පස්සේ අර වෘත්ත ඛණ්ඩයේ කෝණ කතා කරා. වෘත්ත ඛණ්ඩයේ කෝණ වලත් මේ ෆස්ට් පාර්ට් එකේ ඒකෙන් ප්‍රශ්නයක් එනවනේ කොහොමද? වෘත්ත ඛණ්ඩයේ කෝණ වලින් අනිවාර්යෙන් එනවා වෘත්ත ඛණ්ඩයේ කෝණ ඒකාන්තර කෝණ රූප සෙට් කරලා ඒකෙන් එකක් එනවා. හරිද? දැන් ප්‍රමේයවල ගොඩාක් කතා කරා. හරි. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟට මම දාන්නම් වීඩියෝ එකක් ඕනනම් මේ ටික අර විශේෂ සාධනය කිරීම ටික දාලා මම ඊළඟ වීඩියෝ එක දාන්නම්. හරිද? ඊට පස්සේ ආයි ඔයගොල්ලන්ට තව මේ ජ්‍යාමිතිය තව ඔයගොල්ලන්ට අර මම ප්‍රශ්න ටික ගන්න පිළිවෙලට කරගෙන යනවානේ. ප්‍රස්තාර භාග දැන් මේක ඊට පස්සේ මේ ආයි මොකක් හරි අහන ප්‍රශ්නයක් අර වර්ගඵලයේ පරිමිතිය වගේ කෑල්ලක් ඒක කරලා දෙන්න. හරි? එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙමු.